හරි. අපිට තියෙන්නේ 9 වෙනි පාඩම කතා කරන් තියෙන්නේ. එතකොට අපි පාඩම් 8ක් දැනට සම්පූර්ණයෙන්ම අවසන් කරා. දැන් 9 වෙනි පාඩම අද කතා කරමු. හරිනේ? එතකොට 9 වෙනි පාඩමේ කලින් පාඩම් විදිහම තමයි දැන් කලින් අපි කරපු පාඩම් වල වචන සහ ග්‍රැමර් ඊට අමතරව සංස්කෘතිය කොටස් ඔයාලා පාඩම් කරගෙන ඉන්න. හරිනේ? පාඩමෙන් පාඩමට අලුත් ඒවා හම්බ වෙනවා. දැන් මේ පාඩමට අදාළ ග්‍රැමර් කොටස් දෙකක් සහ සංස්කෘතික කොටසක් තියෙනවා. ඊට අමතරව සංවාද කොටස් දෙකක් තියෙනවා. ඊට අමතරව අභ්‍යාස තියෙනවා. ඒතකොට අපි ඒක ඔක්කොම කතා කරගෙන ඉස්සරහට යමු. හරි. හරි. එහෙනම් බලමු මුලින්ම පාඩමේ මාතෘකාව මොකක්ද කියලා. ඔන්න 9 වෙනි පාඩමේ යට තියෙන්නේ අපිට අම්සික් චුමුන් කියලා තියෙන්නේ. මොකද්ද මේ අම්සික් චුමුන් කියන්නේ? ඔව්. ඇනවුම් කිරීම. අම්සික් කියන ළමයි කෑම, ආහාර. හරි. හරි. එතකොට අම්සික් කියන්නේ ආහාර. මෙන්න චුමුන් කියන්නේ චුමුන් හදා කියලා අපි කියන්නේ අර ඇනවුම් කරනවා. දැන් මේකට සමානයි සිකිදා. හරි. සිකිදා චුමුන් හදා කියන්නේ ඇනවුම් කරනවා. එතකොට මෙතනදී අම්සික් චුමුන් කියනවා ආහාර නැත්තම් කෑම කියන එක. එතකොට ආහාර චුමුන් ඇනවුම් කිරීම. ආහාර ඇනවුම් කිරීම ඔන්න 9 වෙනි පාඩම යටතේ. එතකොට අපිට ආහාර සම්බන්ධ දේවල් තියෙන ඇනවුම් කිරීම සම්බන්ධ ඒවා තමයි තියෙන්නේ. හරිනේ. බලමු එතකොට 9 වෙනි පාඩමේ මොකද්ද තියෙන සාරාංශය කියලා. ඔන්න ළමයි මෙතන තියෙනවා මෙනු පතක්. මේ මෙනු කියලා තියෙන්නේ. මෙනු කියන්නේ මෙනු එකට. හරිනේ මෙනු පතට. එතකොට මේ කෑම වල නම් වගේක් තියෙන කොරියාවේ කෑම. බිබිම්පප් තියෙනවා, පුල්කොගි තියෙනවා, දෙන්ජන් චිගේ තියෙනවා, කිම්චි චිගේ තියෙනවා. හරි මේ විස්තරات දැන් අපිට තියෙනවා අපි කතා කරමු. ඔන්න එතකොට ආහාර ඇනවුම් කිරීම යටතේ මෙන්න මෙතන තියෙන ළමයි සාරාංශය. මේ පාඩමේ මොනවද තියෙන්නේ කියලා. හරි. එතකොට ඔන්න මුලින්ම සංවාදයක් තියෙනවා. මෙයා අහනවා මෝතසිගෙස්සයෝ මෝතසිගෙස්සයෝ කියලා අහනවා. දැන් මේ වචන පාඩම් ඉන්නවා. තසිදා මොනවද අපි තසිදා ගන්නේ මොකේ ගෞරවාන්තද? මොක්තා. මතකයිනේ දැන් මේව කරා හොඳේ. මොක්තා කනවා ගෞරවාන්තෙන් කොහොමද කනවා කියන්නේ? තසිදා. නැත්තම් චප්සුසිදාත් ගන්න පුළුවන්. තසිදා චප්සුසිදා මතකයිනේ මොක්තා කනවා මේ කනව බොනවා කියන එක තමයි මේකෙත් තියෙන්නේ. එතකොට මේ ගෞරවාන්තයෙන් අහන ළමයි මෝතසිගෙස්සයෝ අන්න තසිදා කනවා. එතකොට අනාගත කාලෙත් එක තියෙන්නේ. එතකොට මොකක්ද අහන්නේ මේ? මෝතසිගෙස්සයෝ මොනවද කන්නේ? දැන් මේක මේ ගෞරවාන්විතය අහන්නේ ඇයි? සාමාන්‍යයෙන් අපි කඩේකට ගියාම මේ ඉන්නේ. මෙයානේ අපෙන් අහන්නේ මොනවද ගේන්න ඕන මොනවද කන්නේ? එතකොට මේගොල්ලන්ට ගෞරවාන්විත විදිහට තමයි මේ අහන්නේ. මෝතසිගෙස්සයෝ මොනවද කන්නේ? මෙන්න එතකොට මෙයා කියනවා පිබිම්පප් චුසයෝ අන්න පිබිම්පප් කියලාම කොරියාවේ කෑමක්. අපි කලවම්බත් කියලා කියන්නේ මේකට. පිබිම්පප් චුසයෝ. මෙන්න චුසයෝ කියන්නේ මොකද්ද? දෙන්න. දැන් මේ ග්‍රැමර් එක තියෙනවා අපි ඉගෙන ගමු මේක. හරිනේ. චුසයෝ කියන්නේ දෙන්න කියන එක. දැන් මේක තව අර්ථ තියෙනවා ළමයි. අපි කතා කරන්නේ. හරි. ඒතර මොනවද කන්නේ? පිබිම්පප් දෙන්න කියලා ඔන්න මෙයා කියනවා. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ මේ පාඩම යටතේ තියෙනවා අපිට මුම්පොප් ව්‍යාකරණ තියෙනවා. ඔහි තියෙනවා. කලින් පාඩම විදිහම තමයි. මුම්පොප් යටතේ ඔන්න ව්‍යාකරණ දෙකක් තියෙනවා. චුසයෝ කියලා තියෙනවා. හගෝ කියලා තියෙනවා. චුසයෝ කියන්නේ දෙන්න කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ හගෝ කියන්නේ මොකද්ද? සහ කරලා සහ කරලා නෙවෙයි. ඒ ගෝ එක කරලා සහ නැත්තම් සමග. හොඳේ. ගෝ එක විතරක් ආවොත් තමයි ක්‍රියාපදයක් එක්ක ආවොත් කරලා කියලා ගන්න. මේකෙදි ගන්න එපා. සහ නැත්තම් සමග කියලා ගන්න. හරි. සහ සමග. ඔන්න ඒක යට තියෙනවා. ඊළඟට ඔහි වචන නැත්තම් වචන මාලා යටතේ අපිට තියෙනවා අම්සික් ආහාර සුජ්ජාවා පුන්රියුසා. කවුද දන්නේ මේ සුජ්ජා කියන්නේ මොකක්ද කියලා? සුජ්ජා අංක නේද? ඉලක්කම් ඉලක්කම් අන්න හරි. සුජ්ජා කියන ළමයි
ඉලක්කම් සංඛ්‍යා කියලා අපි කියන්නේ. එතකොට සුජ්ජා ඉලක්කම් සහ පුන්රියුසා කියනවා කැටගරි නැත්නම් අපි කියන්නේ වර්ගීකරණය. දැන් මේවා දැනට අපි මේ බලාගෙන යන් ඉස්සරහට මේවා තියෙනවා. හොඳේ. සුජ්ජාවා පුන්රියුසා කියනවා ඉලක්කම් සහ වර්ගීකරණය. ඉලක්කම් සහ වර්ගීකරණය ඔන්න වචන මාලා යටතේ තියෙනවා. ඊළඟට තියෙනවා මුංආවා චොම්බෝ සංස්කෘතිය සහ තොරතුරු යටතේ මොන තියෙනවා ළමයි? හංගු ඉනේ ශික්ෂා. ඔන්න සංස්කෘතිය සහ තොරතුරු යටතේ තියෙන මොකද්ද? හංගු කොරියාව මෙන්න ඉන් කියලා මම කියලා තියෙනනේ. උජ්ජරෙන් ගණනය කරනත් ඉන් කියලා ගන්නවා. එතකොට කොරියාව හංගු ඉන් කියන්නේ කොරියානුවන්. මෙන්න යාළගේ අයිතිය හංගවල මේ අයි දාලා. එතකොට කොරියානුවන්ගේ ශික්ෂා ආහාර කියන්නේ කොරියානුවන්ගේ ආහාර. හරි. මේ පාඩමේ ඇත්තේ සංස්කෘතිය යටතේ අපිට තියෙන එක. කොරියානුවන්ගේ ආහාර. ඊළඟට මේ පාඩමේ උන තියෙනවා. දැන් මෙතන ළමයි මේ සාරාංශයක් තියෙන්නේ හරිනේ. මේවා විස්තරාත්මක තමයි ඉස්සරහට තියෙන්නේ. අක්ෂරමොප්පයෝ කියනවා අධ්‍යාපනයේ අරමුණු. ඒ කියන්නේ මේ පාඩම ඉගෙන ගත්තම මේක තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ අරමුණු. ඒක තියෙනවා අම්සිගල් චුමුන් හල්සු ඉත්තා අන්න. අම්සික් ආහාර චුමුන් හදා දැන් ඉගෙන ගත්තා ඇනවුම් කරනවා මෙන්න උල්සු ඉත්තා ගැම එක. දැන් මේක හැම පාඩමේම හම්බ වෙනවා උල්සු ඉත්තා. යම් ක්‍රියාවක් කරන්න පුළුවන් කියන එක. හරි. ඒතර ආහාර නැත්තම් කෑම ඇනවුම් කරන්න පුළුවන්. ඔන්න ඒක අරමුණක්. ආහාර ඇනවුම් කරන්න පුළුවන්. දෙවෙනි අරමුණ තියෙනවා මුල්ගෝනේ කෙසුරල් මල් හල්සු ඉත්තා. මුල්ගෝන් කියන්නේ මේ භාණ්ඩ. එතකොට මුල්ගොනේ භාණ්ඩවල කෙසුරල් මල් හල්සු ඉත්තා. මේ කෙසු කියන්නේ දැන් අපි මේක ගන්න පුළුවන් කෙසු හදා කියලා. සාමාන්‍ය මේක කෙසු හදා කියන්නේ අර අපි කියන්නේ අර ගණනය කරනවා දෙයක් ගණිනවා කියන අර්ථය කෙසු හදා කියන්නේ. ඒතර මෙතන ගන්න වෙන්නේ මුල්ගෝනේ කෙසු කියන්නේ අර භාණ්ඩවල ගණනය මල් හල්සු ඉත්තා. මල් හදා කියන ළමයි කතා කරනවා නැත්නම් ප්‍රකාශ කරනවා කියන්නේ. භාණ්ඩවල ගණනය ප්‍රකාශ කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන් කියන්නේ. තේරුණානේ? කෙසු හදා. කෙසු කියන්නේ එතකොට ගණනය නැත්නම් ප්‍රමාණය කියලා ගත්තත් කමක් නැහැ. ගණනය කියලා ගන්න. ගණනය කතා කරන්න පුළුවන්. ගණන් කරන්න පුළුවන්. කොච්චරක් භාණ්ඩ තියෙනවද කියලා. කෙසු. හරි. මොන තියෙන දැන් මේ සාරාංශ තමයි ඔය අපි කිව්වේ. හරි. ඒක පාඩම යන් අපි මොනවද තියෙන්නේ කියලා ඉස්සරහට. එතකොට ළමයි අද 9 වෙනි පාඩමේ මේ පුළුවන් තරම් අද ඉවර කරගන්න try එක දෙමු අපි. සංස්කෘතිය කොටසෝ එතකොට ඊළඟ දවසේ සංස්කෘතිය කොටසෝ අභ්‍යාස කරලා මේ පාඩම ඉවර කරලා අපිට අලුත් පාඩමට යන්න පුළුවන්. එහෙම හොඳයි නේද? එතකොට අපිට ඉක්මනට පාඩම් ටික කරගත්තම ළමයි ඔයාලට රෙකෝඩින්ග්ස් ටිකක් තියෙනවා. එතකොට ඕන වෙලාවක බලන්නත් පුළුවන්. ඒකින්ද ඒ විදිහට යන්න. හරි. ඔන්න තියෙනවා පළවෙනි වචන මාලාව. ඔයි. ඔන්න වචන මාලාවක තියෙනවා අම්සික්. මොනවද අම්සික් කියන්නේ? ආහාර ආහාර. ඔය තියෙන ළමයි දැන් කොරියාවේ කෑම වර්ග. හරි. කොරියාවේ ආහාර වර්ග තියෙන දැන් ඔයාලා කොරියන් ගියම මේ තියෙන ඒවා කාලා බලන්න පුළුවන් ඉතින්. ඉහේ සාමාන්‍යයෙන් මේ කෑම වර්ග ඉතින් පොදුවේ ඒ කියන්නේ මේ විශේෂ කෑම වර්ග ටික තමයි මේ ඔයාලට ඇඩ් කරලා තියෙන්නේ. ඊට වඩා කෑම වර්ග තියෙනවා. අපිට දැනගන්න අවශ්‍ය ටික තමයි මේ තියෙන්නේ. හරි. දැන් මේ කෑම වර්ගවල අපි ළමයි දැනගන්න ඕනේ මේකේ තියෙන්නේ මොනවද, ඇතුලේ තියෙන්නේ මොනවද, අර හදන්නේ කොහොමද, ඒව වැඩක් නැහැ. හොඳේ. මේව දැනගන්න ඕන ඔයාලට මේ වචන දැක්කම දැනගන්න ඕන මේ කොරියාවේ කෑමක්. අන්න ඒ ගන්නට දැනගත්තා නම් ඇති. මේවා පාඩම් කරගෙන පිබිම්පප් නම් මෙන්න මෙහෙම කලවම් බත් මේකේ මේවා තියෙනවා. එහෙම අපිට අර එක එක වෙන වෙනම කෑම අහන්නේ මේ කෑම කොහොමද හදන්නේ? මේ කෑම වල මොනවද අඩංගු වෙන්නේ? ඒව කොරි එක්සෑම් එකට අහන්නේ නැහැ. හදිසියෙන් හරි වල ඡේද ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඔන්න කිම්පප් කියලා තියෙනවා. කිම්පප් කියලා බැලුවා. පාඩම් කරපු වචනයක් නැහැ. එතකොට දැනගන්න ඕන කිම්පප් කියන්නේ කොරියාවේ කෑම. අන්න එච්චරයි දැනගන්න. හරි. හරි. එතකොට මේ කෑම වර්ග තියෙන්නේ මොන පළවෙනි තියෙනවා පිබිම්පප්. දැන් මේ කෑම වර්ග මම ඔයාලට සාමාන්‍යයෙන් අර දාලා අදහසක් දෙන්නම් මොන වගේ කෑමද කියලා. හරි. එතකොට මේ පිබිම්පප් කියන ළමයි අපි කියනවා මේකට අර කලවම් බත් කියලා. ඒ කියන්නේ මේ පිබිම්පප් එකේ අපිට දැනගන්න පුළුවන් මෙන්න මේ මැද තියෙනවා මේ තියෙන පේනවද? ඔම්ලට් එක. මේකේ තියෙනවා අර පංජන් තියෙනවා ව්‍යංජන
හාල් ඊට පස්සේ මැදින් මේ ලොකු ඔම්ලට් එකක් දාලා තියෙනවනේ මතක තියාගන්න. පිබිම්පප් කියලා. පිබිම්පප් කියන්නේ කොරියාවේ කෑමක්. එච්චරයි මතක තියාගන්න. හරි. බිත්තර ඔම්ලට් එක උඩින් තියෙනවනේ දැනගන්න. ඒක පිබිම්පප් එකක්. මේ ඊළඟට තියෙනවා කිම්පප්. කිම්පප් කියන්නේ ළමයි ඔක්කොම කෑම වර්ගනේ ඉතින්. මේ කිම්පප් කියන්නේ සාමාන්‍යයෙන් මේක අර කොරියාවේ තියෙන කිම් කියලා කොළ ඔය දීවර කර්මාන්තය නැහැ දන්නේ. ඒගොල්ලෝ මේ කිම් කියලා කොළ වර්ගයක් තියෙනවා. ඒවා හදනවා අපි කෑම වර්ග. හරි. මෙන්න මේ කිම් කියන කොළේ මෙහෙම අර මෙහෙම රෝල් වගේ හදනවා. අපි සාමාන්‍යයෙන් ඔය හදන්නේ ස්විස් රෝල් තියෙන්නේ. අන්න ඒ වගේ. මෙන්න මෙහෙම කිම් කියන කොළේ ඔතන රවුමට හදලා මේකේ පුරවන ළමයි බත් එක එක ඔය ඇට වර්ග ඒ මේව දාලා සුදු ලූණු ඒව දාලා මේක කපනවා ස්විස් රෝල් කපන්න වගේ මෙහෙම මෙහෙම. හරි. ඒතර වටේ තියෙන අර කිම් කොලේ ඒ කොලේ අර මේ යන්ත්‍රාංශාරයෙන් හදලා තියෙන්නේ. හරි. මම දැනගන්න කියන්නේ එක්සෑම් අහන්නේ අර අදිසියෙන් ඔයාලා දැක්කොත් කිම්පප් කියනකොට මතක් වෙනවා. හරි. අන්න ඒ වගේ කෑමක් මේ කොරියාවේ තියෙනවා. ගියාම ඔයාලට කන්න පුළුවන් කිම්පප්. ඊළඟට උදොන් කියලා කෑමක් තියෙනවා. දැන් මේව කීකට වැඩක් නැහැ. හරි. කෑම වල කියලා මතක තියාගන්න. උදොන් එක ඔන්න තියෙනවා. උදොන්. ඊළඟ තියෙන ළමයි ලාමියොන් නම් අපේ ලංකාවේ ගොඩක් කාලත් ඇති දැන් ලාමියොන් නම් ලංකාවෙත් තියෙනවා ඉතින් කොරියාවෙන් ලංකාවට ගෙන්නන අය ඉන්නවනේ ඒකට ලාමියොන් නූඩල්ස් එක ඔයාලා දන්නවනේ ලාමියොන් එක මේක සාමාන්‍යයෙන් කොරියාවේ අය ගොඩක් උදේට කන්නේ මෙන්න මේ ලාමියොන් එක මොකද ඒගොල්ලොන්ට ලේසි මේක හදා ගන්න වැඩි වෙලා යන්නෙත් නැහැ ඕක කෑව වැඩට ගියා හැබැයි මේව කන්න හොඳ නෑ වැඩි ලාමියොන් කියන්නේ අර තනිකර මේ ඔක තියෙනවා අර පැකට් දෙකක් තියෙනවා අර නූඩල්ස් වල දෙකක් තියෙනවා මැගි නූඩල්ස් වගේ අර ඒ වගේ මේකෙත් තියෙනවා හැමදාම කන්න හොඳ නෑ ඉතින් ඉතින් කෑවට කවන්නේ ඔන්න තියෙන ඊළඟට කිම්චි චිගේ කියලා තියෙනවා කිම්චි චිගේ දැන් කිම්චි වල අහලා තියෙනවනේ කිම්චි මේ චිගේ කියන්නේ මොනවද දන්නවද අහලා නැද්ද චිගේ කියන ළමයි ස්ටූ වල දැන් ওই ලංකාවේ තියෙනවා ස්ටූ දන්නවනේ සාමාන්‍යයෙන් වල හොදි අඩුවෙන් අපි හදන්නේ ස්ටූ එක ඔය අන්නේ ස්ටූ එකක් මේ කිම්චි චිගේ කියන්නේ කිම්චි ස්ටූ එක හරි මේකේ සාමාන්‍යයෙන් ওই චිගේ කියන ඒවයි අර හොදි ගතිය තියෙනවා හරි ලොකුවට එහෙම නැහැ සාමාන්‍යයෙන් ස්ටූ වල අර හොදිත් එක්ක තමයි තියෙන්නේ බැලුම වලට පේනවනේ මේ මෙතනත් මේ චිගේ තියෙනවා මේ ආයකත් ස්ටූ එකක් තෙන්ජන් චිගේ කියන ආයකත් ස්ටූ එකක් එතකොට හොදි ගතියත් එක්ක තියෙන්නේ මේ මේගොල්ලෝ අර මේමනේ කන්නේ කිම්චි චිගේ මෙන්න මේ වගේ මේ මේක දාලා ගන්න හරිනේ තෙන්ජන් චිගේ ඒතර කොරියන් කෑම මෙන්න පූල් කෝගි තියෙනවා ළමයි පුච්ච පුමස් පුච්චෝ මසුත් කොරියාවේ ගොඩක් කනවා ඉතින් හරිනේ පූල් කෝගි පුච්ච පුමස් ඊළඟ තියෙනවා තොංගාස මේකත් කෑමක් මේකේ පෝක් කට්ලට් කියලාත් කියනවා ඌරු මස් වලින් හදන මොකක් හරි එහෙම එකක් වෙන්නේ නැත්නම් අපි හරියටම දන්නේ නැහැ ඉතින් කෑම සාමාන්‍යයෙන් අපි කාලා නැහැනේ මේවා ඊළඟ තියෙනවා චජාන්මියොන් කියලා තියෙනවා හරි චජාන්මියොන් තාන්සුයුක් මේ වචන නම් ළමයි ලොකුවට බර දාලා පාඩම් කරන්න අවශ්‍ය නැහැ හරි ඔයාලා මෙන්න මේ දෙක දැනගන්න මේ වචන මන්නේ මේ ටික පිබිම්පප් මතක තියාගන්න කලවම් බත් එක මතක තියාගන්න ඊළඟට කිම්පප් කියන්නේ කොරියාවේ කෑමක් කියලා මතක තියාගන්න ලාමියොන් එක දන්නවනේ ඒක හරි ඊළඟට මෙන්න මේ කිම්චි චිගේ එක ළමයි අනිවාර්යෙන් මතක තියාගන්න කිම්චි චිගේ එකෙන් කේද ප්‍රශ්න එන්න පුළුවන් අපිට හරි කිම්චි චිගේ තෙන්ජන් චිගේ පුල්කොගි මතක තියාගන්න උච්ච හුමස් කියලා මේක එච්චර අවශ්‍ය නැහැ කෑම කියලා මතක තියාගන්න දැන් මේ ඔයාලට කිම්චි චිගේ තෙන්ජන් චිගේ දන්නවනේ එකටම යන කෑම කියලා හිතන්න පුළුවන් මේවත් අර ඔය බීන්ස් ඔය ඇට වර්ග වලින් මේ දාලා හදන එකක් චජම්මියන් කියන්නේ හරි නූඩල්ස් ඒකුත් මේකේ නූඩල්ස් කවලම් කරලා තමයි තියෙන්නේ තාන්සුන්ගුක් කියන්නේත් ඒ වගේ එකක් තමයි මෙන්න ඔයාලා දාන්න එකක් තියෙනවා පීජා මොනවද පීජා කියන්නේ ළමයි pizza පීසා අන්න හරි පීසා හරි මෙන්න මේ තව පීජා එකක් මේ මොකද්ද pizza ඒක වීසා හරි මේක වීසා එක දැන් මතක තියාගන්න මෙන්න මෙහෙම පීජා කියලා આવොත් අපි කන පීසා මෙහෙම පීජා කියලා આવොත් වීසා හරි අපි යන්නේ කොරියන් යන වීසා එක එතකොට ඒක ඔන්න මාරු කරගන්න එපා
ඊළඟට තියෙනවා චිකින්. මේ චිකින් කියන ළමයි චිකන් වලටම තමයි ඉතින් ඔය අපි කන්නේ. චිකන්. හරිද? ඔන්න කෑම වර්ග ටිකක් තියෙන. දැන් මේ අද පාඩම ළමයි අමාරු නෑ. කෑම වර්ග ටිකක් තියෙන්නේ. මම කියපු ටික එහෙම හොඳට බලා ගන්න. ඊට අමතරව ඔන්න තව වචන ටිකක් තියෙනවා. චෝවා හදා. දැන් අපි ඉගෙන ගත්ත වචන. මේව මතකයිනේ. චොත්තා හොඳයි. ඔන්න චෝවා හදා කියන්නේ මොකද්ද? කැමැති. චෝවා හදා කැමැති. ඔන්න ඒකේ ළමයි පන්දේ මල් එක තියෙනවා. සිරෝ හදා අකමැති. චෝවා හදා කැමැති. සිරෝ හදා අකමැති. මසිත්තා. කවුද දන්නේ මේකේ තේරුම? මසිත්තා. රසවත් රසවත්. අන්න හරි. සුපිරි. මසිත්තා කියන ළමයි රසවත්. දැන් මේ මසිත්තා කියන්නේ මේ මත් කියන්නේ රස. හොඳේ. මත් කියන්නේ රස. එතකොට මේ ඉත්තා කියන රස තියෙනවා. රස තියෙනවා කියන්නේ මොකක්ද? ඒක රස තියෙනවා කියන්නේ රසවත් කියන්නේ. හරි. මෙන්න මෙතන වැටිලා මේ මත් ඔප්තා රස ඔප්තා කියන්නේ නෑ. ඒක රසවත් නෑ කියන එක. ඒතර මේක විරුද්ධයි. මසිත්තා රසවත්. මෙන්න මසි ඔප්තා කියනවා රසවත් නෑ කියන එක. මසි ඔප්තා රසවත් නෑ. චොම් කියන්නේ නම ටිකක් කියන අර්ථය. වචන ටිකක් තියෙන ඕනේ කියarte. හරි ඊළඟට මොන අභ්‍යාසයක් දීලා තියෙනවද මේක නම් ඉතින් කරන්න දෙයක්වත් නැති ලොකු අභ්‍යාසයක් නෙමෙයි කෑම වර්ග ටික බලලා මෙතන දාන්න තියෙන්නේ බලමු මේක කරිමල් පොගෝ තිහාරල් වංශුන් හසයෝ කරිම් කියන්නේ ළමයි චිත්‍රය නැත්තම් පින්තූරය පොගෝ බලලා තිහාරල් වංශුන් හසයෝ සංවාදය සම්පූර්ණ කරන්න කියලා කියන්නේ එතකොට මොන සංවාදයක් තියෙනවා බලමු මොකද තියෙන්නේ කියලා කානා කියලා දෙන්නෙක් ඉන්නවා මෝසල් මොගෝය අන්න මෙයා අහන ළමයි මෝසල් මොගෝයෝ මොනවද කන්නේ කියලා අහන්නේ. මොක්තා කනවනේ ප්‍රශ්නයක් අහන්නේ. මොනවද කන්නේ? මෝසල් මොගෝයෝ සාමාන්‍ය විදියට අහනවා. මොනවද කන්නේ? උතර මෙයා මොකද කියන්නේ? ඉස්තනක් මොගෝයෝ කනවා. මෙන්න මේක කනවා කියලා කියනවා. ඒතර මේක මොකද්ද නම? මෙති. තංසුයුක්. තංසුයුක් කනවා කියලා කියන්නේ තියෙනවා. මෝසල් මොගෝයෝ මොනවද කන්නේ? ඔව්. තංසුයුක්. තංසුයුග. මේක ඉතින් අමාරු නෑ ළමයි. මේක සාමාන්‍යයි. ලේසි. හරිනේ. කෑම වර්ගේ නම දැම්ම කනවා කියලා කියන්නේ. ඉතින් මෙතනත් එහෙම. බලමු දෙවෙනි එක. දෙකේ තියෙනවා ඊගා මසිස්සයෝ අන්න. මසිත්තා කියන්නේ මොකද තමයි රසවත්. එතකොට මේ ප්‍රශ්නයක් අහන්නේ. රසවත්ද නැත්තම් රසයිද කියලා අහන්නේ. රසයිද? මෙයා කියනවා නේ මසිස්සයෝ. ඔව් රසයි කියලා කියනවා. එතකොට මෙන්න මේ කෑම වර්ගය. රසයිද කියලා අහන්නේ. මේ තියෙන්නේ. තොංගාස. මෙන්න මේ පෝක් ලක්ලට් එක රසයිද කියලා අහනවා. තොංගාස මසිස්සයෝ. හරි. එතකොට මේ දෙක ඔයාලා කරන්න. ඒක ලේසි. අමාරු එකක් නෙමෙයි. කෑම වර්ග උඩ තියෙනවා. ඒතර ඒක බැලුව ගත්තා උත්තරේ. තොංගාස. තොංගාසගා මසිස්සයෝ. මොන තියෙනවා තොංගාසගා මසිස්සයෝ. තොංගාස රසවත්ද? මසිත්තේ අපි අයින් කරමු. ඒතර කෑම වර්ග විතරයි තියෙන්නේ. තොංගාස මසිස්සයෝ. තොංගාස රසවත්ද? මෙයා කියනවා නේ මසිස්සයෝ රසවත්. හරි. ඔන්න දැන් මේ ළමයි දෙකක් කරා. එතකොට මෙන්න තව දෙකක් තියෙනවා. මේ දෙක ඔයාලා ගෙදරදී කරන්න. හරි. මේ ප්‍රශ්න දෙක කියවලා බලන්න මොකක්ද කියන්නේ කියලා ආන්සර් එක ගන්න පුළුවන්. අමාරු නෑ. හරි. එතකොට ඔයාලට අභ්‍යාසයක් තියෙනත් එපා ගෙදරදී කරන්න. ඊළඟට තියෙන ඔන්න පළවෙනි ග්‍රැමර් එක. ව්‍යාකරණ 1. එතකොට දැන් අපි මේ දක්වා පාඩම් 8ක ළමයි ව්‍යාකරණ කතා කරගෙන ආවා. හරි. සරලව ව්‍යාකරණ සියලුම ව්‍යාකරණ ටික ඔයාලට සරලව කතා කරගෙන ආවා. දැන් ඉස්සරහට යන්න යන තව ලොකු ලොකු ව්‍යාකරණ තියෙනවා. අමාරු නෑ. හරිනේ. හරියට අපි අල්ලගෙන යන්න. හරි. ඊතරම් ව්‍යාකරණ එක තියෙනවා. චුස්සයෝ දෙන්න කියන අර්ථය. චුස්සයෝ දෙන්න. චුදා දෙනවා මේ තියෙන විධානයක් නේ. දෙන්න. හරි. ඊතර මේ චුස්සයෝ එකෙත් ළමයි කොටස් දෙකක් තියෙනවා. හරිනේ. දැන් අපි මෙහෙම ගමුකෝ. චුස්සයෝ ඊළඟට
ආ චුසයෝ ඕ චුසයෝ හේස් චුසයෝ කියලාත් එකක් තියෙනවා. හරිනේ. මේ නිකම්ම චුසයෝ කියලා ළමයි දාන්නේ. අපි මේක යදන්නේ නාම පද එක්ක. චුසයෝ. නාම පදත් එක්ක භාවිතා කරනවා අර දෙන්න කියන අර්ථය. එතකොට මෙන්න මේ ආ චුසයෝ ඕ චුසයෝ හේ චුසයෝ කියලා අපි මේක ක්‍රියාපද එක්ක ළමයි භාවිතා කරන්නේ. හරිනේ. ක්‍රියාපද එක්ක. එතකොට මේ ක්‍රියාපද එක්ක භාවිතා කරාම මේකේ අර්ථය වෙන්නේ දෙන්න කියලා කියන්න පුළුවන්. නැත්තම් කරුණා කරලා කරන්න. මොකක් හරි අපි වැඩක් කියනවා. මෙන්න මේ පොත බලන්න. දැන් පොතක් බලලා දෙන්න කියලා හිතන්නත් පුළුවන්. නැත්තම් පොත බලන්න කියලා අපි කාට හරි කියනවා. එක්සාම්පල් එකක් නම් කරමු හරි. මෙහෙමයි. දැන් ඔන්න ඉස්සෙල්ලා ගමුකෝ මේක. චුසියෝ කියන්නේ නාම පද එක්ක දෙන්න කියන අර්ථය. හරි. දෙන්න. මේකට ආ චුසියෝ ඕ චුසියෝ හේ චුසියෝ කියලා මෙහෙම ආවොත් ඒ කියන්නේ නාම පද නැතුව ක්‍රියාපදවල. ක්‍රියාපද එක්ක ආවොත් ක්‍රියාව කරලා දෙන්න. නැත්තම් කරුණා කරලා කරන්න. අපි කියන්නේ ප්ලීස් කරන්න කියලා. ඒ වගේ. හරි. ඔන්න මුලින්ම අපි ගමු නාම පදයක් ගමු. අපි ගමුකෝ හරි මෙහෙම ගමුකෝ. ක්‍රියාපදයක් නෑ නාම පදයක් ගමු. ඔන්න ගමු යෝල්සේ. මොකද යෝල්සේ කියන්නේ? යෝල්සේ කියන්නේ මොකද? අහලා නැද්ද? යතුරු යතුර. යෝල්සේ කියන්නේ යතුර. හරිනේ. එතකොට ඔන්න නාම පදයක් යෝල්සේ. දැන් අපි මේ පළවෙනි එක කතා කරන්නේ දෙන්න කියන එක. හොඳේ. ආ යෝල්සේ යතුර ඔන්න යෝල්සේ චුසයෝ. මොකද යෝල්සේ චුසයෝ කියන්නේ? මොකද යෝල්සේ චුසයෝ කියන්නේ? දැන් චුසයෝ දෙන්න. එතකොට මොකද කියන්නේ මේ? යතුර දෙන්න. යතුර දෙන්න. අමාරුද මේක නෑනේ. නාම පදයක ඔන්න දෙන්න. යතුර දෙන්න. ඔන්න ඊට පස්සේ කියනවා මුරල් චොම් චුසයෝ. ඔන්න කොහේ හරි ගිහිල්ලා ආලා ගිහිල්ලා වතුර ටිකක් දෙන්න. මුරල් චොම් චුසයෝ. බොන්න වතුර එකක් දෙන්න කියලා අපි කියන්නේ. ආයක තමයි මේ තියෙන්නේ. මුරල් චොම් චුසයෝ. වතුර ටිකක් දෙන්න. ඔන්න නාම පද එක්ක ළමයි චුසයෝ කියන්නේ එතකොට දෙන්න කියන එක. හරි මේකට ඕන එකක් දාන්න පුළුවන් නාම පද වල දාන්න. මොකක් හරි තියෙන්නේ යොම් පිල් චුසයෝ. පැන්සල දෙන්න. හරි. ඒ වගේ නාම පද දාන්න චුසයෝ කියන එක. හරි. එතකොට නාම පදයක. දැන් මේව ළමයි මේකේ ලොකුවට නෑ පේනව නේද? සෙල්ෆ් ස්ටඩි කරන කෙනාට මේක හිතා ගන්න බෑ ළමයි. දැන් මේ තියෙන ටික නෙමෙයි මෙතන තියෙන්නේ. එතකොට ඔන්න නාම පද එක්ක චුසයෝ හරි. ඊළඟට බැලුවා ළමයි ක්‍රියාපදයක් ගමු. දැන් ක්‍රියාපද එක්ක ක්‍රියාපද එක්ක මොනවද දාන්නේ? මෙන්න මේක. ආ චුසයෝ ඕ චුසයෝ හේ චුසයෝ. හරිනේ. පිළිවෙලට දාගන්න. ඔන්න ක්‍රියාපදයක් ගත්තා. ගමු අපි ක්‍රියාපදයක්. අපි දන්නම එකක් ගමුකෝ. කදා. ඔන්න කදා කියන්නේ යනවා. හරිනේ. එතකොට කදාවල දා ඉවත් කරා. දා ඉවත් කරලා මේ ආචුසයෝ ඕචුසයෝ හේචුසයෝ කියලා දාලා තියෙන්නේ. ඔයාලා දන්නව නේද? ආසරේ හරි ඕසරේ නම් අපි මොකක්ද දාන්නේ? ආචුසයෝ. වෙනස් ස්වරයක් නම් ඕචුසයෝ. කදා වලින් අවසන් වෙන ක්‍රියාපදයක් නම් හේචුසයෝ. හරිනේ. ඔන්න කදාවල් ගත්තා. කදා කියන්නේ යනවා. දා ඉවත් කරාම මෙන්න තියෙන ස්වරය මොකද්ද? ආසරේ. එහෙනම් මොකද අපි දාන්නේ? එකතු කරන්නේ. ආචුසයෝ. ඔන්න හැදෙනවා ළමයි. දැන් මේ කා කියන එකට මේක එකතු කරලා ගමන් ආයෙමත් කාචුසයෝ කියනවා තමයි හැදෙන්නේ. කාචුසයෝ. කාචුසයෝ. මොන හැදුවා. හරි. දැන් කාචුසයෝ කියන්නේ ළමයි යන්න කියලා කියන්නත් පුළුවන්. නැත්නම් අපි කියන්නේ කරුණා කරලා යන්න. එක්කන් යන්න කියලා හිතන්නත් පුළුවන්. මේක අර ගන්න කරුණා කරලා යන්න. නැත්නම් යන්න කියන අර්ථය. හරි. තව එකක් ගමු මෙහෙම. මොක්තා. මොක්තා කනවා. එතකොට මොක්තාවල ඔන්න දා ඉවත් කරාම බැලුව සරේ ආසරේ දෝසරේද කියලා ඊළඟ නෑ. එහෙනම් මොකක්ද දාන්නේ? ඕචුසයෝ. ආසරේ ඕසරේ නෙමෙයිනේ. ඕචුසයෝ. හැදෙනවා. මොගොචුසයෝ. ඔන්න මොගොචුසයෝ කියන ළමයි අපි දැන් කාට හරි කියනවා ඔන්න ඇපල් ගෙඩියක් ගත්තා. මොගොචුසයෝ. කාලා දෙන්න. එහෙම කියන්න පුළුවන්.
ඒ කියන්නේ කෑල්ලක් කාලා දෙන්න කියන්නේ අපි. මොකෝ චුස්සෝ කාලා දෙන්න නැත්තම් ඔන්න කොහේ හරි ඔයාලා යනවා බණ ගෙදරක. හරි. ඔන්න එතන ගෙනා කියනවා මොකෝ චුස්සෝ. දැන් එතන කියන්නේ කාලා දෙන්න කියලා නෙමෙයි. කරුණාකරලා කන්න. දැන් අපිට කියන්නේ කොහේ හරි ගෙදරට ගියාම කන්න. එන්න කන්න කියලා. අර ඒ වගේ. හරිනේ. මොකෝ චුස්සෝ කිව්වොත් මොකද්ද එතකොට? කාලා දෙන්න කියලා කියන්නත් පුළුවන්. නැත්තම් ප්ලීස් කන්න. නැත්නම් කරුණාකරලා කන්න. හරිනේ. අන්නේ තේරුම් තියෙන ළමයි ක්‍රියාපද එක්ක. අපිට ඕන ක්‍රියාපදයකට ගන්න පුළුවන්. ඕන පොදා බලනවා. දා ඉවත් කරා ඊළඟට මෙන්න ඕසරේ. එහෙනම් මොකක්ද දාන්නේ? දැන් අර ඕසරේ කියවම ළමයි පටලව ගන්න එපා හොඳේ. ආ ඕ කියන්නේ මෙන්න මේ ආසරේ මේකයි. ඕ එක ඉන්නවනේ මෙන්න මේ ඕ එක. මේ තියෙන පොදාවල පේනව නේද ඕ එක. මෙන්න මේ ඕ එක වෙනවනේ විතරයි අපි ආචුසිය දාන්නේ. තේරුණානේ? මම දැම්ම ආචුසිය. එතකොට හැදෙනවා ආචුසිය. හරි. ඔන්න පොදා ගත්තා. දා ඉවත් කරා ආචුසිය දැම්ම මෙන්න හැදුනා පාචුසිය. පාචුසිය කියන්නේ තව මොකද්ද ළමයි? ඔන්න ඔයාලට කියනවා ఈ සිම්මුනල් පාචුසිය මේ පත්තරය බලන්න නැත්තම් බලලා දෙන්න. ඔයාලා මොකක් හරි පොතක් තියෙනවා ගුරුවරයා කියනවා ఈ చెగල් පාචුසිය මේ පොත බලන්න නැත්තම් බලලා දෙන්න. තේරුණා නේද? පාචුසිය කිව්ව මොකද්ද? එක තේරුමක් බලන්න. බලන්න කියන අර කරුණා කරලා බලන්න. නැත්තම් බලලා දෙන්න. ඒ වගේ. තේරුණා නේද? දැන් කාචුසියොත් එහෙමයි. කාචුසියෝ කියන්නේ එක්කන් යන්න කියලා ගන්නත් පුළුවන්. නැත්තම් කරුණා කරලා යන්න. ඒ වගේ. මොකචුසියෝ කිව්වොත් මොක්තා කනවා දෙවන මොකචුසියෝ. කාලා දෙන්න නැත්තම් කරුණා කරලා කන්න. අන්නේ තේරුම් තියෙන ළමයි ක්‍රියාපදයක. තේරුණා නේද දැන් චුසියෝ එක? මේක සරලයි. අමාරු නෑ හොඳේ. ලේසි. නාමපදයක චුසියෝ ආව මෙන්න කෙලින්ම දැම්ම නාමපදයට යෝල්සේ චුසියෝ. යතුරු දෙන්න. මුල්චුම් චුසියෝ. වතුර ටිකක් දෙන්න. දැන් මෙතන පබල් චුසියෝ නැත්නම් පප් චුසියෝ. බත් දෙන්න. දෙන්න කියන අර්ථය. ක්‍රියාපදයක ආවම ආචුසියෝ චුසියෝ හේචුසියෝ ගත්තා. ඔන්න ගත්ත ක්‍රියාපදයක් පොදා බලනවා. දා ඉවත් කරා අවසරයේ හිඳ දැම්ම ආචුසියෝ මෙන්න හැදුනා පාචුසියෝ. බලලා දෙන්න. ඔන්න යා පොතක් අරගෙන යාළුවට දෙනවා. ඊ චෙගල් පාචුසියෝ මේ පොත බලලා දෙන්න. වාක්‍යයක් ගමුකෝ අපි එහෙනම්. ඊ චෙගල් පාචුසියෝ යාළුවා කියනවා යාට. ඊ චෙගල් පාචුසියෝ මේ පොත බලලා දෙන්න. නැත්තම් මේ පොත බලන්න. හරිනේ? ඊ චෙගල් පාචුසියෝ කිව්වා මේ පොත බලලා දෙන්න. නැත්තම් අපි කියන්නේ කරුණාකරලා මේ දෙක කරන්න. කරුණාකරලා මේක බලන්න. තේරුණාද? ඔච්චර ළමයි ග්‍රැමර් එකේ තියෙන මෙතන. දැන් අමාරුද? නෑනේ. ග්‍රැමර් අමාරු නෑ. තේරුම් නැති කෙනෙක් කියනවා නම් කියන්න ආ කියන්න. හරියට ලොකුවට හිතන් දෙයක් නෑ. ලේසි. චුසියෝ කියන දෙන්න ක්‍රියාපදයක් આવව තරම. හරි. ඔන්න ළමයි ඊට පස්සේ ඒක යට තියෙනවා නම් අපිට තියෙනවා මෙතන නාම පදත් එක්ක දීලා තියෙනවා බලමු මොකද්ද තියෙන්නේ කියලා. මේක ලියා ගන්න. හරි. ඔන්න තියෙනවා මුල් චුසියෝ. දැන් අපි ඉගෙන ගත්ත එක තමයි තියෙන්නේ. මෙන්න නාම පද එක මොකක්ද තියෙන්නේ? මුල් චුසියෝ වතුර දෙන්න. බිබිම්පප් චුසියෝ. මෙන්න බිබිම්පප් කෑම එක දැන්. බිබිම්පප් දෙන්න. කිම්චි චිගේ චුසියෝ. කිම්චි චිගේ දෙන්න. තේරුණානේ? හැබැයි ළමයි අර පොතේ දැන් තිබුණට දැන් ඔයාලා අර මං ඒකයි කිව්වේ. පොතේ නිකන් ගියොත් මේක විතරයි දන්නේ. වතුර දෙන්න ඔච්චරයි. මේක මේ ක්‍රියාපද එක්ක මේ චූසියෝ කියලා આવොත් ඔයාලා බලන මොකද්ද එක්සෑම් එකට මේ මොකද්ද මේ කියලා. ඔයාලා දන්නේ මේක විතරයි. යෝල්සි චූසියෝ. යතුරු දෙන්න වතුර ටිකක් දෙන්න. කිම්චි චිගේ චූසියෝ. ඒක විතරයි දන්නේ. මේක ආපු ගමන් මොකද්ද මේ? පාචූසියෝ කියන්නේ මොකද්ද? අන්න එහෙම හිතන. හරිද? ඒකින්ද මේක අනිවාර්යෙන් දාගන්න. ඊළඟට බලමු අපි මොන අභ්‍යාසිකුත් තියෙනවා ඒ කියන්නේ. මේක ලියාගත්ත නේද? හරි. ඔන්න තියෙනවා අභ්‍යාසයක්. කරිමල් පොගෝ පොගිවා කත්ති මුංජනල් සසේරෝ
කරිම් කියන්නේ පින්තූරය බලලා පොගිවා කත්ති උදාහරණ සමග එකට වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. එතකොට මේ කෑම වර්ග ටිකක් තියෙන්නේ මෙන්න තියෙනවා අර තොංගාස චුසයෝ. තොංගාස දෙන්න. තොංගාස කෑම එක. මේක කරන් දෙයක්වත් නැහැ. ඉතින් අභ්‍යාසය හොඳයි. මෙතන මොකක්ද තියෙන්නේ? උයු. එතකොට කියන්නේ උයු චුසයෝ. උයු කියනවා කිරි චුසයෝ දෙන්න. උයු චුසයෝ. මේ මොකද්ද? පාන්. මේක ගමු. පාන් චුසයෝ. කෙලින්ම ඉතින් අර වල දැම්ම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ග්‍රැමර් එකට නිකම්ම ඔහොම ගන්න ළමයි. අපිට තියෙන විදිහටම ගන්න. හරි. උයු චුසයෝ. කිරි දෙන්න. පාන් චුසයෝ. පාන් දෙන්න. මෙතන දෙක ඔයාලා කරන්න. මේ තියෙන්නේ පුල් කෝගි වගේ. පුච්චෝ මස් තියෙන. ඒතර පුල් කෝගි චුසයෝ. හරිද? මේ දෙක කරන්න ගෙදරදී. හරි. මේ පොඩි සරල අභ්‍යාසින්ද ලේසි කරන්න. මොන තව එකක් තියෙනවා ළමයි. බලමු මේක. මම අර සියලුම මේ පොතේ අභ්‍යාසවල මම එක අභ්‍යාසයක්වත් ඔයාලට මේ මිස් කරන්නේ නැහැ. මොකද කොච්චර වෙලාව ගියද ළමයි අභ්‍යාසේ ඔයාලට අනිවාර්යෙන් එකක් හෝ දෙකක් කරනවා. ඒත් අනිත් දෙක වගේ තමයි ඔයාලට කරන්න තියෙන්නේ. හරිනේ. මම අර සම්පූර්ණයෙන්ම මෙන්න අභ්‍යාස තියෙනවා මේක ගෙදරදී කරන්න කියලා දෙන්නේ නැහැ. මේ එක්සාම්පල් එක බලලා හරි ඔයාලට කරන්න පුළුවන් විදිහ දෙන්නේ. එතකොට මොකද හැමෝම කරන්න අභ්‍යාස ඉතින් අර මං කිව්වට මදි. හරිනේ. මම ගෙදරදී කරන්න කියලා මට කිව්වට මදි. ඔයාලා කරන්න ඕන. ඒක තමන් කරන්න ඕන වැඩක්. හරිනේ. හරි. ඔන්න දෙවෙනි තියෙනවා අපිට සංවාදයක් හදන්න තියෙන්නේ. ඒකෙත් අපි බලමු. කරිමල් පොගෝ පොගිවා කත්ති තිහාහේ පොසියෝ. මොන ළමයි කියනවා පින්තූරය බලලා පොගිවා කත්ති උදාහරණ සමග එකට තිහාහේ පොසියෝ සංවාද කරලා බලන්න කියලා කියනවා. ඔන්න එතකොට කෑම වර්ග දෙකක් තියෙනවා නේ. කෑම වර්ග දෙකක් තියලා මෙන්න එකක් තියෙනවා රවුමක් ඇඳලා මේකට හොඳයි. ඒ කියන්නේ මේක කැමතියි. මේක කපලා තියෙන්නේ මේක එපා කියලා. හරි. මේකත් මේ එක්තරා සංඥාවක් තමයි ඉතින් අපිට. බිඳුව දක්න මතක තියාගන්න ඒක අර හරි කියන වගේ අර්ථයක්. මේක වැරදි. හරි. මොන තියෙන සංවාදේ බලමු. කා කියන කෙනා කියනවා පිබිම්පප් ඉස්සයෝ. මොකක්ද ළමයි පිබිම්පප් ඉස්සයෝ කියන්නේ මොකද්ද යහන්නේ? පිපින්පප් තියෙනවද? පිබිම්පප් තියනවද? ඔන්න අහනවා පිබිම්පප් තියනවද කියලා අහනවා. ඒතර මෙයා කියනවා අනියෝ පිබිම්පප් වන් ඔප්සයෝ. මොකක්ද ඒ කියන්නේ? නැහැ පිපින්පප් නැහැ. නැහැ පිබිම්පප් නැහැ. පිබිම්පප් තියනවද අහනවා ඔන්න. අනියෝ පිබිම්පප් වන් ඔප්සයෝ. නැහැ පිබිම්පප් නැහැ. ඊට පස්සේ ආයි මෙයා අහනවා කිම්පබල් ඉස්සයෝ. මොකක්ද ඒ අහන්නේ? කිම්පප් තියෙනවද? කිම්පප් තියනවද? ඔන්න මෙයා කියනවා අයිමත් නේ ඉස්සයෝ. මොකක්ද ඒ කියන්නේ? ඔව් තියෙනවා. ඔව් තියනවා. ඊට පස්සේ මෙයා අයිමත් කියනවා කරොම් කිම්පප් චුසයෝ. මොකක්ද ඒ කියන්නේ? එහෙමනම් කිම්පප් දෙන්න. අන්න හරි. සුපිරි. හැමෝම කතා කරමු හොඳේ. පන්තියේ ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන් මයික් එක ඔන් කරලා අහන දේට කතා කරලා මයික් එක ඔෆ් කරගන්න. හරි. එතකොට මේක අහන්නේ දැන් මේක එපා කියලානේ මේ තියෙන්නේ. දැන් ඔයාලා දන්නවා මෙන්න. ඔම්ලට් එකක් තියෙනවා මොකද්ද? බිබිම්පප්. මම අර කියපු පොයින්ට් එක දාගත්තා නම් හරි. ඔන්න ඊළඟට තියෙනවා මෙයා අහනවා බිබිම්පප් ඉස්සෙයෝ බිබිම්පප් තියනවද? මෙන්න කපලා බිබිම්පප් එක. එහෙනම් මොකද්ද කියන්නේ? අනියෝ බිබිම්පප් ඔෆ්සෙයෝ. නැහැ බිබිම්පප් නැහැ කියලා කියනවා. ආයි අහනවා කිම්පබල් ඉස්සෙයෝ. මෙන්න කිම්පප්. කිම්පප් තියනවද? මේ ඉස්සෙයෝ. ඔව් තියනවා. එහෙමනම් කිම්පප් දෙන්න. ඔන්න කෑම වර්ග දෙකක් තියෙන්නේ. ඔන්න ළමයි අපිත් දැන් බලමු එකක් හරිනේ. මේක අපි හදමු සංවාදයක්. අර විදියට හදන් තියෙන්නේ. ඔන්න කා කියන කෙනා අහනවා. හරි. මේ කෑම වර්ගෙ මතකයිද? මේක නිකන් අර ඇට වර්ග වලින් හදන්නේ. තාම මතක නෑ අපිට. මේ තියෙන්නේ චජම්බයෝ. හරි. මේක චජම්බයෝ. අනිත් කෑම වර්ගේ දවල් පොතේ තියෙන හින්දා පුළුවන්. මෙන්න මේ නූඩල්ස් වගේ එක. උදොන් වගේ මතකද? ඔව් උදොන් නේද? උදොන් නේද? උදොන් එකයි චජම්බයෝ එකයි තියෙන්නේ. එහෙනම් ඒක දෙක දාලා හදමු. සංවාදයක්. මොන තියෙනවා මුලින්ම අහනවා
දැන් මෙතන නැත්තේ මොනවද මෙන්න උදොන් එක නැත්තේ. මුලින්ම අපෙන් අහන්නේ මොකද්ද? නැති එක නේද අහන්නේ. එහෙනම් මුලින් මේක හදමු. උදොන්. උදොන් ඉස්සයෝ. ඔන්න අහනවා ළමයි. උදොන් ඉස්සයෝ. මෙන්න උදොන් එක හොඳේ. මෙයා අහනවා උදොන් ඉස්සයෝ. උදොන් තියනවද? දැන් උදොන් කියන එක කපලා. එහෙනම් මොකද කියන්නේ? අනියෝ උදොන් ඔප්සයෝ. අනියෝ උදොන් ඔප්සයෝ. උදොන් තියනවද? මෙයා කියනවා නැහැ උදොන් නැහැ. ඒ උදොන් කියන එක කපලා. ඊළඟට තියෙනවා මෙන්න චජංමියොන්. එහෙනම් අහනවා ආයිමත් කිම්පප් ඉස්සයෝ. අපි මොකක්ද අහන්න ඕනේ එහෙනම්? චජංමියොන් ඉස්සයෝ. චජංමියොන් ඉස්සයෝ. චජංමියොන් තියනවද? මෙන්න චජංමියොන් තියනවා ළමයි. එහෙනම් කියනවා නේ චජංමියොන් නේ ඉස්සයෝ. නේ ඉස්සයෝ. හරි. ඔන්න ඇහුවා උදොන් ඉස්සයෝ. උදොන් තියනවද? මෙයා කියනවා අනිය උදොන් යොක්සයෝ. නැහැ උදොන් නැහැ. ඊළඟට කියන්නේ චජංමියොන් තියනවා. චජංමියොන් ඉස්සයෝ. නේ ඉස්සයෝ. එහෙනම් ඊළඟට මෙයා කියනවා 그럼 짜장면 주세요. right? 그럼 짜장면 주세요. ඔන්න දැන් සංවාදය හැදුවා. හරි. ඔන්න පළවෙනි කෑම දෙක හැදුවා. දැන් මෙන්න මේ කෑම දෙකට ළම ඔයාලා හදන්න ඕනේ. මෙතනද ඉස්සෙල්ලා ගන්න ඔයාලා සංවාදෙට මෙන්න මේ කතරි ගහලා තියෙන්නේ. මේක නෑ කියන එක. නෑ කියන එකෙන් පටන් ගන්න. මොකද මේකෙත් තියෙන්නේ එහෙම නෙමෙයි. පිබිම්පප් තමයි නැත්තේ. මෙන්න පිබිම්පප් තියනවද කියලා අහන. එහෙනම් මෙතන අහන්නත් ඕනේ මේ කෑමකින්. හරිනේ. මෙතන මේකෙන්. අපි මෙතන ඇහුවේ උදොන් වලින්. 우동 있어요? 아니요, 우동 없어요. 짜장면 있어요? 짜장면 තියනවද? 네 있어요. තියෙනවා. 그럼 짜장면 주세요. එහෙනම් 짜장면 දෙන්න. මේව දෙන්න කියලා කියන්නේ. හරි. දැන් අභ්‍යාස තියෙනවා. දැන් මේ ඔයාලට ගෙදරදී කරන් දෙන්නේ එකක් තමයි ඔයාලට ගෙදර කරන්න වැඩක් තියෙනවා. අනිත් එක තමයි ළමයි අපිට පාඩම් ටික ඉක්මනට අවසන් කරගන්න පුළුවන්. හරිනේ? දෙපැත්තම ඒතකොට කවර් වෙනවා. හරි. ඊළඟට බලමු අපි. මේක ලියාගත්ත නේද? අභ්‍යාසයක් තියෙනවා. ඔන්න තියෙනවා දැන්. පළවෙනි සංවාද. හරි. එතකොට තේහා ඉල් සංවාද 1. අපි මුලින්ම තමයි සංවාදය අහමු. හරිද? සංවාදය අහලා මොකද්ද කියලා බලමු. සංවාදي කියේ. මම ඔයාලට දාන්නම් ට්‍රැක් එක. හරි. මට මුලින්ම කියන්න මේ මම දැන් ට්‍රැක් එක දාන්නම් chat එකට දාන්න ඇහෙනවද නැද්ද කියලා. නැත්නම් මයික් එක ඔන් කරලා කියන්න. 어서 오세요. 뭐 드시겠어요? ඇහෙනවද? ඇහෙනවනේ. හරි. මොකද සිග්නල් ප්‍රශ්න වෙලා ඔයාලට ඇහෙන්නේ නැතුනොත් අපරාධයක. හරි. එහෙනම් මුලින්ම අහන්න. සංවාදය අහන්න. මෙන්න මේ දෙන්න අතර සංවාදය තියෙන්නේ. તો සංවාදය අහලා සාකච්ඡා කරන්න යන්න. හරි ඔන්න අහන්න දැන්. 어서 오세요. 뭐 드시겠어요? 저는 비빔밥 주세요. 저는 김치찌개 주세요. 네, 알겠습니다. 물도 좀 주세요. හරි. ඔන්න ළමයි සංවාදෙ මේකේ 3 දෙනෙක් ඉන්නවා. එතකොට 3 දෙනෙක් කවුද? මෙන්න කෑම කන්න දෙන්නෙක් ඇවිල්ලා මෙයා තමයි සේවකයා. හරි. එතකොට මෙන්න තියෙනවා චොන්වොන්. ඊට පස්සේ ආගුන් කියලා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අමිනා කියලා කෙනෙක් ඉන්නවා. මෙන්න මෙයා වෙන්නේ නැත්තේ අමිනා. ඒතර ආගුන් මෙයා. මේ චොන්වොන් කියන ළමයි. චොන්වොන් කියන එක අපිට සාමාන්‍යයෙන් අර ලිපිකරුටත් ගන්න පුළුවන්. හරි. චොන්වොන් දැන් මෙතන ගන්න වෙන්නේ නිකන් අර සේවකෙක් වගේ අර්ථයක් ගන්න වෙන්නේ. සහායක. අපි කියන්නේ දැන් තික්තමක නැත්තම් කැන්ටිම වගේ ඔය සහායට ඉන්නේ. වේටර් කියලා කියන්නේ ඒ වගේ. හරිනේ. චොන්වොන් කියන මෙතන ගන්න වෙන්නේ සහායක කියන අර්ථයක්. ඔන්න එතකොට මෙයා මුලින්ම කියනවා බලමු මොකද කියන්නේ කියලා. 어서 오세요.
뭐 드시겠어요? 어서 오세요. 뭐 드시겠어요? 어서 오세요. 뭐 드시겠어요? හරිද? ඔස ඔසයෝ කියන ළමයි මේක සාමාන්‍යයෙන් අර අපි කඩේකට හෝ ෂොප් එකකට හරි කෑම කඩේකට හරි ගියාම ආදරයෙන් පිළිගන්නවා කියන එක නේ. අන්න හරි. සාදරයෙන් පිළිගන්නවා. දැන් අපි මුලින්ම දැක්ක ගමන් මොකද කියන්නේ? ඔස ඔසයෝ. නිකන් අපි කියන්නේ වෙල්කම්. සාදරයෙන් පිළිගන්නවා. ඊළඟට අහන මොතසිගෙස්සයෝ මොනවද කන්නේ? දැන් මේ කඩේ යන්නේ ආ. සාදරයෙන් පිළිගන්නව මොනවද කන්නේ කියලා අහන්නේ. ඔන්න ඒතර අගුන් කියනවා 저는 비빔밥 주세요. අන්න. අගුන් මොකද්ද කියන්නේ? චොනන් පිබිම්පප් චුසයෝ. දැන් චොනන් කියන එකේ තේරුම් දෙකක් තියෙන එක වටිනාකම අරක තමයි. දැන් මෙතන බලන්නකෝ. මම පිබිම්පප් දෙන්න. ගැලපෙනවද? මම කියලා ගත්තා. මම නෑ. මොකද ගන්න මෙතෙන්ට? මට මට. ආ. මට පිබිම්පප් දෙන්න. අන්න. මට පිබිම්පප් දෙන්න. මොනවද කන්නේ? මට පිබිම්පප් දෙන්න කියලා අගුන් කියනවා. ඊට පස්සේ අමිනා කියන ඔන්න 저는 김치찌개 주세요. එයා කියනවා චොනන් කිම්චිචිගේ චුසයෝ. මොකද්ද මේ කියන්නේ? මට මට කිම්චි කිම්චිචියේ දෙන්න. මට කිම්චිචිගේ දෙන්න. එතකොට මෙයා කියනවා මට පිබිම්පප් දෙන්න. මෙයා කියනවා මට කිම්චිචිගේ දෙන්න. ඔන්න ඊට පස්සේ ආයතන සේවකයා නැත්තම් වෙන සහාය කියලා ගන්නත් පුළුවන්. අවුලක් නැහැ. ඔන්න එයා කියනවා 네, 알겠습니다. මේ අල්ගෙස්සම්නිදා. මොකද්ද මේ කියන්නේ? ඔව් තේරුණා. ඔව් තේරුණා. මෙයා කියන්නේ එතකොට මේ අල්ගෙස්සම්නිදා. ඔව් තේරුණා. ඔන්න ඊට පස්සේ අගුන් අයිමත් කියනවා 물도 좀 주세요. මොකද්ද මේ කියන්නේ? වතුර ටිකක් දෙන්න. අන්න හරි. මුල් කියන වතුර මෙන්න දෝ කියලා වැටලා උත් කියන එක. හරිනේ. වතුරක් ටිකක් දෙන්න. ඒ කියන්නේ වතුර ටිකක් දෙන්න කියලා අපි කියන්නේ. වතුරක් ටිකක් දෙන්න. කියන්නේ වතුර එකකුත් ගේන්න කියලා වගේ අර්ථයක් තියෙනවා. මේවත් එක්ක වතුරේකුත් ගේන්න වගේ. වතුරක් ටිකක් දෙන්න කියලා කියනවා. තේරුණාද? පොඩි සංවාදයක් ළමයි. අපි කලින් කරපු සංවාදات එක බලනකොට මේක ගොඩක් ලේසි. හරි. එතකොට ඔන්න දැන් ප්‍රශ්න දෙකකුත් තියෙනවා ඒක යටතේ බලමු මොකද්ද කියලා. පිළිතුරු දීලා බලන්න කියලා කියනවා. තෙදප්පේ පායෝ. තූසරමන් ඔදියේ ඉස්සයෝ. තූසරම් කියන්නේ පුජ්‍යලයන් දෙදෙනා ඔදියේ ඉස්සයෝ. කොහෙද ඉන්නේ කියලා අහන්නේ. දැන් සාමාන්‍ය මෙහෙම සංවාදයක් යන ළමයි කොතනද මේගොල්ලෝ ඉන්න වැත්තේ? සික්කන්නේ අපන ශාලාවේ. තිත්තමක තමයි ඉන්නේ. හරිද? කොහෙද ඉන්නේ කියලා නේ අහන්නේ. එහෙනම් තිත්තමක තමයි ඉන්නේ. සික්කන්නේ ඉස්සෙල්. හරි. දැන් මෙතන කෙලින්ම කියලා නෑ ළමයි. මේ අපි මේ ආපන ශාලාවේ ඉන්නේ. එහෙම කියලා නෑ. මේ සංවාදයෙන් අපි දැනගන්න ඕනේ මෙයාලා ඉන්නේ මේ ගොඩගෙන ගෙන ඉන්නේ. එහෙනම් ඉතින් ආපන ශාලාවක ඉන්නේ. හරි. සික්තන්ගේ ඉස්සේ. ආපන ශාලාවේ ඉන්නවා. දෙවෙනි කියහනවා. අමිනාසින මෝසල් මොගොයෝ. මෙන්නම අමිනා මහත්මිය මෝසල් මොගොයෝ මොනවද කන්නේ කියලා අහන්නේ. මොනවද අමිනා කන්නේ? කිම්චිචිගේ. මෙන්න එයා කියන්නේ චොනන් කිම්චිචිගේ ජුසය. මට කිම්චිචිගේ දෙන්න කියලා කියන්නේ. එහෙනම් එයා කන්නේ කිම්චිචිගේ. එහෙනම් කියනවා අපි උත්තරේ දෙනවා. කිම්චිචිගේ මොගොයෝ. මොනවද කන්නේ කියලා නේ අහන්නේ. එහෙනම් කිම්චිචිගේ මොගොයෝ කිම්චිචිගේ කනවා කියලා කියනවා. හරිද? ලේසි. හරි. ඔන්න ඒක දැන් අභ්‍යාස ටිකක්මයි තියෙන්නේ. තව එකක් තියෙනවා ඊට පස්සේ. එකත් බලමු. හරි. මේක ලියාගත්තනේ ඊළඟට බලමු. මොන තියෙනවා? චේසිතෙන් පෙහොනල් හල්යොම් හයෝ තේහාහේ පොසයෝ. චේසිතෙන් කියන ළමයි ඉදිරිපත් වෙලා තියෙන ප්‍රයෝන් කියන්නේ ප්‍රකාශ. චේසිතෙන් පෙහොනල් ඉදිරිපත් වෙලා තියෙන ප්‍රකාශ හල්යම් හයෝ භාවිතා කරලා සංවාද කරලා බලන්න. මේ නිව් සිලබස් පොත් දෙකේ තියෙන වැදගත්කම තමයි ළමයි මේ අපිට ගොඩක් අභ්‍යාස තියෙනවා. හරිද? ඒ කියන්නේ අලුතිනුත් අභ්‍යාස ඇඩ් වෙලා තියෙනවා. ඊට අමතරව සංවාද කරන්න තියෙනවා. දැන් පරණ සිලබස් එකේ මේ සංවාද කරන්න මේව නැහැ. පාඩමට අදාළ පොඩි අභ්‍යාසයක් තියෙනවා. අවසානයේ ස්ටැම් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ වගේ තියෙනවා.
හරි. දැන් මේ නිව් සිලබස් එකේ ඔයාලට වාසිය ඒකයි. මේ පොතෙන් ගොඩක් ඔයාලට දැනුමක් ගන්න පුළුවන්. ගොඩක් අභ්‍යාස කරන්නත් පුළුවන්. එක්සෑම් එකට යද්දී ඔයාලට ගොඩක් දැනුමක් ලැබෙනවා මේ පොත් දෙක කරා. හරි. කලින් පොත් දෙකට වඩා දැනුම වැඩි. හරි. එතකොට ඔන්න තියෙනවා සංවාදයක් කරලා බලන් තියෙන. දැන් ඔන්න මෙතන පළවෙනි සංවාදයක් බලමු. මොකද්ද තියෙන්නේ කියලා. කිම්පප් තියෙනවා. ඊට පස්සේ ලාමියොන් තියෙනවා. හරි. මොන දින ඊළඟට මෙයා අහනවා. ඔසෝසයෝ මෝතසිගෙස්සයෝ ඔසෝසයෝ සාදරයෙන් පිළිගන්නවා. මෝතසිගෙස්සයෝ මොනවද කන්නේ? එතකොට මේක සාමාන්‍යයෙන් ළමයි මේ ඔසෝසයෝ මෝතසිගෙස්සයෝ මේක සාමාන්‍යයෙන් අහන්නේ මේ කවුද? කඩේ කෙනෙක්ද නැත්නම් අපිද? කඩේ කෙනා. කඩේ කෙනා. ඒ කියන්නේ වේටර්. හරිනේ. ආයතන වෙළඳ සහායකයා. අන්න ඒ කෙනා තමයි අහන්නේ. හරි. එතකොට එයා තමයි මේ කියන්නේ සාදරයෙන් පිළිගන්න මොනවද කන්නේ? මෙන්න මෙයා කියනවා. කිම්පප් චුසයෝ ලාමියොන් දෝ චුසයෝ. මොකද්ද මේ කියන්නේ? කිම්පප් දෙන්න රාමනුත් දෙන්න. අන්න හරි. කිම්පප් දෙන්න මෙන්න ලාමියොන් කියන එක මෙන්න උත් කියන එක දාලා. ඒ කියන්නේ මේවත් දෙන්න කියන එක. කිම්පප් දෙන්න ලාමියොනුත් දෙන්න. කිම්පප් දෙන්න ලාමියොනුත් දෙන්න කියලා. ඔන්න මෙයා කියනවා නේ අල්ගෙස්සම්. ඔව් තේරුණා. එතකොට එන්න අපිට දැන් මේකෙන් හදලා තියෙන මේ සංවාදෙ මෙන්න මේ කෑම වර්ග දෙකෙන් අපිට හදන් තියෙන්නේ. තංසුන් යුක් එකයි චජං මියොන් එකයි. මෙන්න මේක දාලා බලමු සංවාදය හදලා. එතකොට එන්න මුලින්ම මෙයා කියනවා සෝසෙයෝ සෝසෙයෝ මෝතසිගෙස්සයෝ සෝසයෝ එන්න ඇතුළට මොනවද කන්නේ? නැත්තම් සාදරයෙන් පිළිගන්නව මොනවද කන්නේ? කියන්නේ. මොන ඊට පස්සේ මෙයා කියනවා කිම්පප් චුසයෝ ලාමියොන් දෝ චුසයෝ. එහෙනම් අපි කියන්න ඕනේ තංසු යුක් චුසයෝ චජං මියොන් දෝ චුසයෝ. තංසු යුක් චුසයෝ ඊළඟට කියනවා චජං මියොන් දෝ චුසයෝ. තංසු යුක් දෙන්න චජං මියොන් තුත් දෙන්න කියලා කියනවා. ඊට පස්සේ මෙයා කියනවා නේ අල්ගෙස්සම් නිදා. මොකද කියන්නේ නේ අල්ගෙස්සම් නිදා. ඔව් තේරුණා කියලා කියනවා. ඔසෝසයෝ සාදරයෙන් පිළිගන්නවා. මෝතසිගෙස්සයෝ මොනවද කන්නේ? ඉතින් මෙයා කියනවා තංසුන් යුක් චුසයෝ චජං මියොන් දෝ චුසයෝ. තංසුන් යුක් දෙන්න චජං මියොනුත් දෙන්න. ඔව් තේරුණා. හරි. පොඩි සංවාදයක් තියෙනවා. හරි. හරි. එතකොට ඕකේ අභ්‍යාසය ළමයි ඔය ටික තියෙන්නේ. මෙතන අපිට කරන්න දෙයක් නැහැ. මෙතන උච්චාරණයක් විතරයි තියෙන්නේ. හරි. ඊළඟට බලමු අපි ඔන්න තියෙනවා වචන මාලාව දෙක. ඉලක්කම් පාඩමක් තියෙන ළමයි. හරි. එතකොට ඔන්න දෙවෙනි වචන මාලාවට තියෙනවා සුජ්ජාවා පුන්රියුසා කියලා තියෙන්නේ. දැන් දන්නවා සුජ්ජා කියන්නේ ඉලක්කම්. ඉලක්කම් සහ පුන්රියුසා කියනවා වර්ගීකරණය. අපි කියන්නේ කැටගරි කියලා. ක්ලැසිෆයි කරනවා වර්ග කරනවා. හරිද? ඉලක්කම් සහ වර්ගීකරණය කියලා තියෙන්නේ. ඔන්න ඒ යට තියෙනවා දැන් අපි මේ ඉගෙන ගත්ත ඉලක්කම් තියෙනවා. ඔන්න තියෙනවා සුජ්ජා ඉලක්කම්. මොකක්ද තියෙන්නේ? හනා. මොකද හනා කියන්නේ? එක. හනා එක. හනා කියනවා එක. තුල් දෙක. සෙත් තුන. නෙත් හතර. තසොත් පහ. දැන් මේ තියෙන ළමයි චීන ඉලක්කම්ද කොරියන් ඉලක්කම්ද? මේ කොරියන් ඉලක්කම්. හොඳේ. මම ඉලක්කම් ටික ඔයාලට ඉස්සරහට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉලක්කම් පාඩම අපි ඉස්සරහට කරන්න try එකක් දෙමු. හරිද?
ඒකට ඉලක්කම් පාඩමින් තුත් ප්‍රශ්න එන්න පුළුවන් ඉස්සරහට. ඒකින්ද අපි එකක් පාඩම් කරමු. හරි. ඒතර පොතේ තියෙනවා හනා 1 තුල් 2 සෙත් 3 නෙත් 4 තසොත් 5. යොසොත් කියන ළමයි 6 ඉල්ගොප් 7 යොදොල් 8 අහොප් 9 යොල් කියන්නේ 10. තව ඉලක්කම් තියෙනවා. හොඳේ. මේක ටිකයි තියෙන්නේ. හරි. ඒතර දැනටත් මේක බලාගෙන යන්න. ඒතර මෙන්න මේ හනා කියන එක 1. හැබැයි මේකෙදි ළමයි හනා කියන එක අපි උච්චාරණය කරන්නේ කොහොමද? Han හන් අන්න හරි. හරි. හනා කියලා තිබුණට ළමයි අපි උච්චාරණය කරද්දී හන් කියලා තමයි වන්නේ. හන් කියන්නේ 1. එතකොට තෝල් කියන්නේ කොහොමද උච්චාරණය කරන්නේ? tu තු. හන් තු. සෙත් කියන්නේ කොහොමද උච්චාරණය කරන්නේ? Se. සේ. නෙත් කියන එක Ne. මේ. හරි. ඔන්න දැන් මුල් ඉලක්කම් 10 ළමයි ඔය ටික විතරයි වෙනසකට වෙන්නේ. හරිනේ. හනා කියන එක මොකද්ද? ඔන්න හන් කියලා උච්චාරණය. හන් කියන්නේ එහෙනම් කොරියානු ක්‍රමයෙන් ඉලක්කම් 1ට කියන එක. 1. හරිනේ. හන් කියනවා 1. තුල් දැන් මේ තියෙන මේ හල් ලකුණු විතරයි ඉවත් වෙන්න ළමයි. මේකෙදි නායක. තුල් කියනකොට මෙන්න ලයන් ඉවත් වුණා. මෙන්න තු කියන්නේ 2. හරි. සෙත් කියනවා 3ට මෙන්න තයන් ඉවත් වුණා. සේ කියලා උච්චාරණය කරන්නේ. 3. නෙත් කියන එකෙත් ඒකෙත් තයන් ඉවත් වුණා. ඔන්න මේ කියන එක 4. අනිත් එක එහෙමයි. තසොත් කියන එකේ මේ තයන් ඉවත් කරන්න යන්න එපා. හොඳේ. 4ට යනකම් විතරයි මේ වෙනස වෙන්නේ. මුල් ඉලක්කම් 4 විතරයි. මේ විදිහටම යනවා. තසොත්, යොසොත්, ඉල්ගොප්, යොදොල්, අහොප්, යොල්. හරිද? මේ හතර තමයි මුල් ඉලක්කම් 10 කරන්නේ. අපි දැන් ඉස්සරහට තව ඉලක්කම් තියෙනවා. මම ඒක ඉස්සරහට ඔයාලට පොතගෙන දවසක ඉස්සරහට කරන්න. හරිනේ? ඉලක්කම් ටිකත් අපි කරමු. හරි. ඔන්න ඒ ටික ලොකුවට දැනගන්න දෙයක් නැහැ. ඉතින් ලේසි. අන් 1, තු 2, සේ 3, මේ 4, තසොත් 5, යොසොත් 6, ඉල්ගොප් කියන අපි 7ට, යොදොල් 8, අහොප් 9, යොල් කියන්නේ 10. හරි. ඔන්න දැන් මේ තියෙන්නේ ඉලක්කම් සුජ්ජා. මෙන්න තියෙන ළමයි ඊළඟට පුන්රියුසා. වර්ගීකරණ කියන්නේ ක්ලැසිෆයර්ස්. ක්ලැසිෆයර්ස් කියන්නේ අපි අර කැටගරි බෙදන්නේ. දැන් ඔයාලා දන්නව නේද? දැන් කොරියානු තියෙනවනේ. භාණ්ඩ වර්ග කරනකොට මෙන්න මේ එකක නාම. සත්තු ගණන් කරනකොට මේ එකක නාම. ඊළඟට කෑම වර්ග ගණන් කරද්දි මේක. බීම බෝතල් මෙහෙම. පොත් මෙහෙම. පත්තර, තංගරා, තේ වීදුරු, කෝප්ප, පිඟන්, ගැඩොල්. අර ඒවේ කැටගරි බෙදලා තියෙනවා. හරිනේ. ඒතර මේකේ තියෙන කැටගරි ටිකට මේ මීට අමතරව මම දෙන්නම් අද ඔයාලට පාඩම් කරගන්න හැමෝටම. හරිනේ. එතකොට මෙතන තියෙන එක බලමු අපි ඉස්සෙල්ලා. මොනවද තියෙන්නේ කියලා. මොන ළමයි තියෙනවා? දැන් මේ කැටගරි හරිනේ. පුන්රියුස වර්ගීකරණ තියෙනවා K. අපි මොනවද මේ K වලින් සාමාන්‍යයෙන් කරන්නේ කියලා. වාම්බෙ බඩු ඔව්. K කියන්නේ මුල් ගොන්. අපි භාණ්ඩ ගණනය කරන්නේ. දැන් භාණ්ඩ කිව්වම සාමාන්‍ය පොදුවේ භාවිතා කරන ඔය ද්‍රව්‍ය. ඊට පස්සේ මේ මෙතන නම් තියෙන්නේ මේ කෑමක් නේ. පාන්. ඊට පස්සේ ඔය සාමාන්‍ය ළමයි ඇපල් ගෙඩි, දොඩම් ගෙඩි, ඒ වගේ ඒවා. ඊට පස්සේ ඔය පොඩි අපි එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය පොදුවේ ගන්න භාණ්ඩ තමයි K වලින් ගණනය කරන්නේ. හරි. දැන් හිතමු සාක්කුවත් අසොත් K. ඇපල් ගෙඩි 5ක්. මෙහෙම කිව්වොත් සාක්කුවා උන කියනවා සාක්කුවත් 2K චුසයෝ. ඇපල් ගෙඩි දෙකක් දෙන්න. අන්න ඇපල් වගේ ගණන් කරන්නේ මොකද්ද? K වලින්. දැන් මේ K වල අපි දැන් මේක ඒකක නාමයක් කියලා විතර දැනගන්න ඕන. හරිනේ. භාණ්ඩ ගණන් කරන ඒකක නාමය K. සාක්කුව 2K චුසයෝ. ඇපල් ගෙඩි දෙකක් දෙන්න. තේරුණාද? ඔන්න භාණ්ඩ ගන්න එක නේ ඒකකේ. හරි. ඊළඟට දෙකේ තියෙනවා මෙයොන්. මොකද ළමයි මෙයොන් වලින් ගණනය කරන්නේ? Minis. මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු. ඔව්. අන්න හරි. මෙයොන් ගුන්. දැන් මේව අනිවාර්යෙන් දාගන්න. දැන් මේ තියෙන්නේ ළමයි මේ තුනෙන්ම ගණන් කරන්නේ මොකද්ද? මිනිසුන් ගණන් කරන එක නාමයට අපිට ගන්න පුළුවන්. මෙයොන් ඊළඟට බොන් තරම් කියලා ගන්නත් පුළුවන්. හරි. දැන් මේ මෙයොන් කියන එකෙන් ගණන් කරන්නේ අපි සාමාන්‍ය පුජ්‍යලයෙන්. අපිත් එක්ක ඉන්න සමසේවකයෝ. හරි. සාමාන්‍ය පුජ්‍යලයෙන් ගණන් කරන්නේ සාමාන්‍ය මිනිසුන් ගණන් කරන්නේ මෙයොන් කියන එක. හරි. එතන මේ බොන් කියන එක
මේක අපි ඔරලෝසු ප්‍රශ්න වලදී ගත්තොත් ළමයි වෙලාව කියන්නේ විනාඩි ගණන් කරන්නත් බුන් කියන එක ගන්නවා. එතකොට ගෞරවාන්විතේ වැඩිහිටියෙක් පූජ්‍ය පක්ෂය නැත්තම් කම්පැනි සජන්නේ නැත්නම් අපිට වඩා වයසින් වැඩි අය අන්න ඒ වගේ ගෞරවාන්විත පුජ්‍යලයන් ගණන් කරන ළමයි බොන් කියන එක ගන්නවා අපි. හරි මතක තියාගන්න. මේවන් ගන්නේ සාමාන්‍ය පුජ්‍යලින් ගන්න එක නෙමෙයි. බොන් කෙනෙක් ගන්න ගෞරවාන්විත පුජ්‍යලයක් ගන්න එක නෙමෙයි. වැඩිහිටියෙක් හෝ තනතුරු ඉහළ නිලධාරියෙක් තරම් කියන එක ළමයි සාමාන්‍ය ව්‍යවහාරයෙන් පුජ්‍යල ගණන් කරන ගන්න. මෙන්න බොන් එකක් දැන් මෙතන තියෙනවා මේ තියෙන්නේ. තේරෙනව නේද? වැඩිහිටි වයසක අය ගණන් කරන්නේ මෙන්න බොන් කියන එක. ඒතකොට මේ දෙකම මිනිසුන් ගණන් කරන එක තමයි. හොඳයි. හරි. ඊළඟට තියෙනවා බොන් ඊළඟට මාරි වලින් මොකද ළමයි ගණන් කරන්නේ? සතු සත්තු. දැන් මේ සතාගේ නමක් නෙමෙයි මේ තියෙන්නේ. හරි. මාරි කියන්නේ සත්තු ගණනය කරන ඒකක නාමය. සත්තු පොදුවේ. දැන් මෙතන ඉන්නේ සෝ හරකේ. සෝ ඊට පස්සේ කේ බල්ලෝ, හොයන්ගි, ඌසෝ, හරිද? ඒ වගේ පොදුවේ. සාජ සිංහයා අන්න සත්තු ආවොත් මතක තියාගන්න මාරි වලින් ගණනය කරන්න. කොන් වලින් මොනවද ළමයි ගණන් කරන්නේ? පොත් සංගරා පොත්. අන්න හරි. කොන් වලින් පොත්. මේ කොන් වලට කඩදාසි, පත්තර ඒව ගණන් කරන්නේ නැහැ. හොඳේ. ඒව ජං කියලා තියෙන තව එක නාමයක්. කොළ කඩදාසි වලට. කොන් වලින් මතක තියාගන්න මෙන්න මේ පොත්. පොත් දෙක තුනක් තියෙනවා නම් සූ කොන්. පොත් තුනක් නම් සේ කොන්. ඒ වගේ. හරිද? ඒතර කොන් වලින් පොත් ගණන් කරන්නේ. කොංගි වලින් මොනවද ළමයි ගණන් කරන්නේ? සර් කොංගි කියන්නේ කොංගිත් ගණන් උයනද පත් කියලාද මොනවද? අපිට කලින් පන්තියේ නම් මතක විදිහට දුන්නේ මේ කොංගි ගණන් පත් කියලා එහෙම තමයි. පැහැදිලි නෑ ඔය කියපු එක. කොංගි කියන්නේ ඔයාලා දන්නව නේද අර අපි කියන්නේ ළමයි බෝල් දීසි කියලා කියන්නේ. ඒ කියන්නේ ගැඹුරින් වැඩි. ගැඹුරින් වැඩි දීසි ගණන් කරන්නේ මෙන්න මේ කොංගි වලින්. සාමාන්‍යයෙන් ඔය බත් දීසි. සාමාන්‍යයෙන් බත් නිකන් අර ප්ලේට් වල වගේ දාලා දෙන්නේ නෑනේ. බත් දෙන්නේ මොන වගේද? මෙන්න මේ වගේ බෝල් දීසි වල දාලා. හරිද? ඒතර ඒ වගේ සාමාන්‍යයෙන් ඔය බත් වගේ දෙයක් මෙන්න මේ වගේ බෝල් දීසි දාලා තිබුණොත් අපි ගන්නවන කොංගි කියන එක. හරිද? මතක තියාගන්න. කොංගි. ගැඹුරින් වැඩි බෝල් දීසි. ඒව ගණනය කරන්නේ ඔන්න ඔය වගේ බෝල් දීසි ගණන් කරන්නේ කොංගි වලින්. හරි? කරත් කියන ළමයි දීසි. දැන් මේක සාමාන්‍යයෙන් ඔය අපි කියන්නේ සයිඩ් ඩිෂ් කියලා කියන්නේ පංජම්. ඔය සාමාන්‍ය ව්‍යංජන වගේ දාලා දෙන්නේ. මේ ලොකු ගැඹුරින් වැඩි දීසි නෙමෙයි මේ කරත් කියන්නේ. සාමාන්‍ය දීසි. හරිද? ඔය පොඩි ප්ලේට් වගේ ඔය සවාන් වගේ තියෙන්නේ. සවාන් දන්නව නේද? සවාන් වල එහෙම ගැඹුරට නෑනේ. දැන් බත් දාලා තියන්නත් පුළුවන්. මෙහෙම තියෙන සවාන. මොන මෙතනින් ඕන දෙයක් දාගත්තා. ලොකුවට ගැඹුරු නෑ. අර ඒ වගේ ඒවා. පංජන් දාලා දෙන්න පුළුවන්. කරත් වල දීසි වල. දැන් ඒව ලොකු වෙන්නේ පොඩි දීසිත් තියෙනවා. හොඳ ඒවත් අපි කරත් තමයි. චොප්සි කියන ළමයි පිංගම් ප්ලේට්. ප්ලේට් එක. හරි? චොප්සි. ජන් කියලා ගණනය කරන්නේ මේ තියෙන කෝප්ප. තේ කෝප්ප අපි බොන වතර කෝප්ප ගණනය කරන්නේ ජන් වලින්. පෙයොන් වලින් මොනවද ගණන් කරන්නේ? බෝතල් බෝතල්. දැන් පෙයොන් වලින් බෝතල් ගණනය කරනවා. ඒකක නාමයක් නැතුව ළමයි මේ පෙයොන් කියන්නේ මොකක්ද? අපි තව කියනවනේ. පෙයොන් රෙඩ රෝග ගන්න හරි. රෙඩ රෝග වලට කියන්නේ පෙයොන් කියලා තමයි. ඒතර බෝතල් ගණන එකෙත් පෙයොන්. හරිනේ? හරි. දැන් මෙතන ළමයි ටිකයි තියෙන්නේ. මම ඔයාලට දෙන්නම් අනිත් ටික මේ පාඩම් කරගන්න ඕනේ. හරි? ටික ලියාගන්න. හරි. මේ තේ කියන වලින් මොනවද ළමයි ගණන් කරන්නේ? තේ. දැන් මෙතන කේනේ. වාහනය අන්න හරි. මතක තියාගන්න. තේ කියන එකෙන් ගණනය කරන්නේ වාහන. නැත්තම් ඔය විදුලි උපකරණ, යන්ත්‍ර සූත්‍ර, ටීවී, රේඩියෝ, කැසට්, හරිද? යන්ත්‍ර සූත්‍ර, රෙදි මදින අයන්, ඒ වගේ ගණන් කරන්නේ අපි තේ වලින්. චදොංච, මෝටර රථ, පෝස, බස්, හරි?
වාහන මැෂින් යන්ත්‍ර ගණනය කරන්නේ තේ. ඔන්න දැන් මෙතන නැති අලුත් ඒවා. මොනවද? වාහන මැෂින් යන්ත්‍ර. ඊළඟට තව එකක් ගමු. තොන්ගී වලින් මොනවද ළමයි ගණන් කරන්නේ? කඩදාසි. ඒ චොන්ගී කඩදාසි. මේ සොන්ගී. මෙන්න මේක කඩදාසි. චොන්ගී කියන්නේ කඩදාසි වලට. හරි. මෙතන තියෙන බැරල් සොන්ගී. ඔව්. බැරල්ද? මොනවද ගණන් කරන්නේ? සොන්ගී වලින් මොනවද ගණන් කරන්නේ? බැරල්ද? නෑ. සොන්ගී වලින් ගණන් කරලා ළමයි පොකුරු. මල් පොකුරු. ඊට පස්සේ මීදි පොකුරු අර කෙසෙල් ඇවරි. ඔය පොකුරු වශයෙන් තියෙන්නේ. පොකුරු වශයෙන් තියෙන්නේ අපි ගණන් කරන්නේ සොන්ගී වලින්. මොනවද පොකුරු වශයෙන් තියෙන්නේ? මල් පොකුරු. දැන් අපි පොකුරු වගේ ගන්න. තේරුණානේ? මීදි පොකුරක්. ඔය දාලා තියෙන තින්න දාලා තියෙන මීදි මල් කෙසෙල් අන්න හරි කෙසෙල්. අර ඒ වගේ ඇවරි වශයෙන් තියෙන ඒවා පොකුරු වශයෙන් තියෙන ඒවා ගණන් කරන ළමයි සොන්ගී වලින්. හරි? සොන්ගී. හරි. එතකොට මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ජං. මේක කෝප්ප. දැන් මේ ජං ආවම මේක මොකද? මේක ආව. මේක කෝප්ප. මේක මතක තියාගන්න ළමයි. කඩදාසි. හරිද? ඊළඟට මුදල් නෝට්ටු. නැත්තම් මුද්දර. හරිද? එතකොට මේ ජං වලින් ළමයි තව මේ දැන් කඩදාසි මුදල් නෝට්ටු මුද්දර ඊට අමතරව අපි ගැඩොල් ගණන් කරන්නත් මේ ජං කියන එක භාවිතා කරනවා. හරි. සාමාන්‍යයෙන් ඔයාලට එක්සෑම් එකට අදාළ දේවල් ටික තමයි මම දෙන්නේ. සාමාන්‍යයෙන් එක්සෑම් එකට අපිට යන්නේ ගැඩොල්. හරිනේ. ඊට පස්සේ මුද්දර, උප්පයෝ මුද්දර, මුදල් නෝට්ටු, කඩදාසි වගේ ගණන් කරන්නේ ජං වලින්. හරි. අලුත් ඒවා. තව තියෙන ළමයි එකක්. එකක් මේ තව ගොඩක් තියෙනවා. ඔය ටික ටික ලියා ගන්න. ඊළඟට තියෙනවා අපිට ගන්න පුළුවන් තව පොල්. මොනවද පොල් වලින් ගණන් කරන්නේ? පොල් කියන්නේ මේ කණ ඒවා නෙමෙයි හොඳේ. ඔව්. මොනවද? ඇඳුම්. අන්න හරි. පොල් වලින් ගණන් ගන්න ඇඳුම්. දැන් කොරියන් ජාතික ඇඳුම. හරිනේ. පොල් වලින් ළමයි ඇඳුම්. ඔය හාන්බොක් එක මොකක් හරි නිල ඇඳුම්. නිල ඇඳුම්. ඒ ඇඳුම් පොදුවේ ගණන් කරන්නේ අපි පොල් වලින්. හරි. පොල්. දැන් මේකක නාම ටික අද ඔක්කොම හම්බ වෙනවා ඉස්සරහට ප්‍රශ්න කරනකොට හරි මතක් වෙනවා. කප් කියලා එකකුත් තියෙනවා ළමයි. මොනවද කප් වලින්මයි එන්නේ? කප්. මේක සාමාන්‍යයෙන් ඔයාලා දැකලා තියෙද සිගරට් පැකට්? සිගරට් පැකට් ගිනි පෙට්ටි. අර ඒ වගේ ළමයි ගණන් කරන්නේ කප් වලින්. දැන් ඔන්න ඔයාලා සිගරට් පැකට් ටිකක් තියෙනවා. බැලුවේ එකක නාමේ කප් තියෙනවා. එහෙනම් හරි. හරි. සිගරට් පැකට් ඔය පැකට් වශයෙන් තියෙන අපි ගණන් කරන්නේ කප් වලින්. මම කියන ටික දාගත්තා නම් ඇති ඔයාලට. පොල් වලින් ඇඳුම් ගණනය. යන් වලින් මුදල් නෝට්ටු, කඩදාසි, පැතුරුම්පත්, වෙසක් කාඩ්, පෝස්ට් කාඩ් ඒවා. හරි. මුද්දර, සොන්ගි පොකුරු වශයෙන් තියෙනවා. නැත්නම් ඇවරි වශයෙන් තියෙන ඒවා. ඊළඟට දැන් මෙහිම සල්. සල් කියන ළමයි වයස ගණන් කරන එක නාමයක්. වයස. සාමූල් සල් කිව්වොත් අවුරුදු 20යි. හරි. වයස ගන්න එක නේක නාමය. දැන් මෙතන තියෙන ටික අවුල නැහැ වචන ටික ලියාගත්තනේ. දැන් මේ නැතිව මම දෙන්නේ. හරි. වයස ගණනය කරන්නේ සල් වලින්. තොන් වලින් මොනවද ළමයි ගණන් කරන්නේ? තොන්. වාජන පිඩි. ඔව් අන්න හරි. වාජන කියන්නේ අර ඒ කියන්නේ විශාලත්වයෙන් වැඩි කෙරි අපි ගන්නවා ළමයි. ඒ කියන්නේ මොනවද විශාලත්වයෙන් වැඩි කියන්නේ ඔය මොනවද කොමඩු, සුබක්, ඊළඟට කොබක්, වට්ටක්ක අර ලොකු විශාල ගෙඩි ඒව ගණන් කරනවා. ඊළඟට තට්ටු නිවාස ගණන් කරන්නේ මෙන්න මේ තොන් වලින්. තට්ටු නිවාස. හරි. ඊට පස්සේ එමෙතන අර විශාලත්වයෙන් වැඩි ගෙඩි වලටත් ගන්න පුළුවන් තොන්. පගුනි. මොනවද මේ පගුනි වලින් ගණන් කරන්නේ? කූඩ වට්ටි. අන්න හරි. සුපිරි. පගුනි වලින් ගණන් කරන්නේ වට්ටි, කූඩ. හරිනේ. පගුනි, කූඩ, වට්ටි ඒ වගේ දේවල් ගණන් කරන්නේ පගුනි වලින්. හරි. ඊට පස්සේ තව තියෙනවා ඉතින්
ගොඩක් තියෙනවා ළමයි. මේක ගන්න පුළුවන් අපිට මෙන්න මේ. තව එකක් ගමුකෝ මේක. සන් මේක එක්සෑම් ඇවිල්ලා තියෙනවා. හරි. මෙන්න මේක ඇවිල්ලා තියෙනවා ළමයි. සන් කියන්නේ. මේකෙන් ගණන් කරන්නේ දැන් ඔන්න ඔයාලා එක්සෑම් එකක් දෙනවා. කුරුල්ලෝ දෙන්නෙක් ඉන්නවා. කුරුළු ජෝඩුවක් ඉන්නවා. හරි. කුරුළු ජෝඩුවක් ඉන්නවා. මොකද්ද කිය දැන් මාරි නැතුව ඔන්න තියෙනවා ඔයාලට මේ සන් කියලා. මාරි කියන සතුන්නේ. සන්. එතකොට මෙන්න මේ සන් වලින් ගණන් කරලා නෑ අර සත්තු ජෝඩු, කුරුළු ජෝඩු. අපි කියන්නේ ජෝඩු වශයෙන් තියෙන්නේ. යුගල් වශයෙන්. ඒ කියන්නේ දැන් එකටම වන්නේ කුරුළු ජෝඩු. ඊළඟට තමයි අපිට අර චොප්ස්ටික් දන්නව නේද? චොත් කරක් කියලා කියන්නේ අර කොරියාවේ කන්නේ ලී කූරු දෙක. මෙන්න මේක. මේෙන් අල්ලන්නේ කන්නේ චොප්ස්ටික්. මෙන්න මේ වගේ ගණන් කරලා ළමයි සන් වලින්. හරි. එක්සෑම් ඇවිල්ලා තියෙනවා සන් ඒකින්ද මතක තියාගන්න. කුරුළු ජෝඩුවක්, කර සත්තු ජෝඩුවක් වගේ ඉන්නවනම් සන් වලින් ගන්න. හරි. මොනද ඒකක නාම ගොඩක් අද හම්බුණා. තා පුළුවන් මේක ළමයි. කියමුකෝ චොක් කියලා ගමු. චොක්. චොක් වලින් මනින්නේ බෝට්ටු. බෝට්ටු, නැව්, ඔය නැව් යාත්‍රා වගේ දේවල් මනින්නේ චොක් වලින්. හරිනේ? බෝට්ටු දෙකක් දීලා ඔන්න තියෙනවා නම් චොක්. බෝට්ටු යාත්‍රා වගේ ඒවා චොක් වලින් අපි මනනවා. ඒකක නාම විදියට. ඊළඟම ගමු චේ. දැන් කලින් හම්බුණා නේද තොන් කියලා එකක් මේ. තොන් කියන්නේ මොකද්ද? තට්ටු නිවාස. ඊට පස්සේ අර විශාලත්වයෙන් වැඩි මේ කොමඩු ගෙඩි, වට්ටක්කා ඒ වගේ ගණන් කරන්නේ තොන් වලින්. මෙන්න චේ වලින් ළමයි ගණන් කරන්නේ නිවාස. තට්ටු නිවාස නෙවෙයි. දැන් නිවාස කිව්වම පොදුවේ. හරි? නිවාස දෙකක් තියෙනවා. ඔව්. නිවාස. හරි. චේ. තේරුණා නේද? සෝරි මෙන්න මේ තොන් එකක් තියෙනවා ළමයි. තොන් දෙකක් තියෙනවා. මට ඒක මතක් වුණේ. හරිද? තොන් දෙකක් තියෙනවා ළමයි. මොකද්ද තොන් දෙක? මේ තොන් එක ඔයාලා ගන්න අර අරක කපා ගන්න. මේ තොන් එක ගන්න ඔයාලා තට්ටු නිවාස වලට. මෙන්න මේ තොන් එක ගන්න ළමයි ඔය කොමඩු, වට්ටක්කා, ඊට පස්සේ බෑරල් කෑන් අන්න ඒක. හරි නැත්තම් පටලැවෙනවා. මේ තොන් දෙකම තොන්. හරි? දෙකම තොන් එක මේ තොන් එකට දාගන්න තට්ටු නිවාස කියලා. අර සුබක් ඒ ටික කපන්න නැත්තම් පටලැවෙනවා. හරිද? තට්ටු නිවාස කියලා මේකට දාගන්න. මෙන්න මේ තොන් එකට දාගන්න කොමඩු ගෙඩි, වට්ටක්ක නැත්තම් බෑරල්, කෑන් වර්ග, තෙල් කෑන් ඒ වගේ ගෙනියන්නේ තොන් වලින්. හරි නේද? බෑරල්, කෑන්, වට්ටක්ක, කොමඩු, ගෝවා. අර ගෝවා ළමයි ඉතින් ලොකු ගෙඩි ඒවත් තොන් වලින් ගන්න. හරි ඔන්න ගොඩක් හම්බුණා. මේක ලියාගත්තද? අර දෙක දාගන්න විශේෂ කළා. මේක තට්ටු නිවාස විතරයි. ඔය විශාල ගෙඩි, බැරල්, කෑන් ගණන් කරන්නේ මේ තුන් දෙක. හරි. හරි. අර චරුවක ගණන් ගන්නවානේ. මොනවද? චරුවක චරු ඔව් ඔව් නියමයි. චරු වල තමයි ගණනය කරන්නේ. මේ චරු කියන්නේ නියම මතක් කරේ හොඳයි. චරු එකෙන් ගණන් අපි මොනවද දන්නවද? සාමාන්‍ය ඔය පැන්සල් පෑන් කොස්ස ඊපස්සේ ඇලවංගු ඔය සාමාන්‍ය ළඟ මීටර් දිග දේවල් සාමාන්‍ය ඔය අතින් ඇල්ලුම අපිට දිග මීටර් අතට අහු වෙන දේවල් තියෙන දැන් පැන්සල් පෑන් තියන්නේ මීටර් දිග නෑ සාමාන්‍ය අර අතට ඇල්ලුම් දිගට තියෙන අහු වෙන කොස්ස වගේ දේවල් තේරුණාද ඇලවංගු අන්න ඒ වගේ චරු වලින් ගණනය කරනවා චරු මෙන්න මේකක් කියන්න පොතේ වලින් ගණන් ගන්න ළමයි මලු ගෝනි මලු දාලා තියෙන මලු දන්නවනේ චරු වලින් මොනවද පැන්සල් පෑන් කොසු ඇලවංගු අත අහු වෙන මිට දිග දේවල් තමයි චරු වෙන්නේ පොතේ වල ඉන්නේ ගෝනි මලු හරි ඔය ටික දාගන්න සර් අත්මේස්සේ මෙන්නේ මොකටද? අත්මේස් කියන්නේ යුගල් වශයෙන් ගන්න ඒවනේ
එතකොට අත්මේස් කියන්නේ චංගප් නේද? චංගප් වල මෙතන අපිට ගන්න වෙන්නේ තේ ගන්න බෑ. තොංගි පොකුරු ගන්නත් බෑනේ. චං පොල්. දැන් අර මෙහෙමයි. ඔතන රෙදි අත්මේස් වගේ වුණොත් මෙන්න මේක ගන්න පුළුවන්. හරිනේ? රෙදි එක වගේ ආවා. නැත්තම් සාමාන්‍ය යුගල් වශයෙන් අපිට ගත්තොත් පොදේ, චරු, තොන්, චේ එහෙම ගමු. පොල් රේ. මෙන්න මේක ගන්න අත්මේස් වලට. හරි මේක සාමාන්‍යයෙන් තමයි කොල්ලේ කියන්නේ අර කුට්ටම්. ඔය සපත්තු මේස්, අත්මේස්, කොල්ලේ. සුපිරි එක මතක් කරේ හොඳයි. හරිනේ? මේක ගන්න පුළුවන් ඒ වගේ උට. ඔය යුගල් වශයෙන්. දැන් මෙතන රෙදි අත්මේස් වල සාමාන්‍යයෙන් අර පොල් ගන්න රෙදි පොදුවේ. දැන් අත්මේස් වලට දැන් මේක නැත්තම් ඔන්න අපි හිතමු කොල්ලේ නෑ. හරි කොල්ලේ නෑ පොල් තියෙනවා. පොල් කියන්නේ මෙන්න මේ රෙදි ගණන් කරන එක. ඒතකොට ඒ මාර වුණොත් ඒක ගන්න. නැත්තම් ඔයාලා අත්මේස් වලට හරිම එක තමයි මේක තමයි. කොල්ලේ. යුගල් වශයෙන්. හරි. ඔය ටික දාගන්න. තව වචන ඉස්සරහට හම්බ වෙනවා. ඒතකොට ඒවයිතුත් තියෙනවා. හරි ඔය ටික දැන් හැමෝම පාඩම් කරගන්න. හරි. පේනව නේද? ලියාගත්තද? හරිද? ඔව් කරු වලින් ගස් ගණන් ගන්න යන්න හරි. කරු. ගස් ගණන් ගන්න කරු වල ගන්න පුළුවන්. හරිද? කරු ගස්. හරි. ඔන්න දැන් ඒ අපිට අභ්‍යාසිකුත් තියෙනවා. දැන් මේ ඉගෙන ගත්ත වචන ටිකෙන් තියෙන අභ්‍යාසය. ඒකට බලමු මේක. ලියාගත්ත නේද? හරි. ඔන්න තියෙනවා. මේක නම් ලේසි. අමාරු අභ්‍යාසයක් නෙවෙයි තියෙන්නේ. තියෙනවා කරිමල් පොගෝ මුංජනල් වංසොන් හසියෝ. පින්තූරය බලලා වාක්‍ය සම්පූර්ණ කරන්න. දැන් අපි මේ ඒකක නාම ටික ඉගෙන ගත්තා මෙන්න. ගැඹුරින් වැඩි බෝල් දීසි නම් කොංගි. දැන් මෙතන තියෙන්නේ බෝල් දීසි දෙකක්. හරි. බලමු මෙතන තියෙන්නේ මොකද්ද කියලා. මොන තියෙනවා මොගෝයෝ කනවා කියලා කියනවා. එහෙනම් මොනවද කන්නේ? වත්. එතකොට අපි ගන්න ඕනේ මේක. දැන් මම දෙන්නම් පළවෙනි එක සහ දෙවෙනි එක. පප් බෝල් දීසි දෙකක් තියෙනවා. තු කොංගි මොගෝයෝ ඔන්න ඔහොම තමයි වාක්‍ය සම්පූර්ණ වෙන්නේ. මොකද්ද? පප් තු කොංගි මොගෝයෝ. බත් මෙන්න බෝල් දීසි දෙකක් කනවා. දැන් මෙතන දෙකක් තියෙනවනේ. දෙකක් කනවා. හරි. මෙතන මොකක්ද තියෙන්නේ? පාන්. එහෙනම් කියන්නේ පාන් කීයක් තියෙනවද? සේ 3යි. ඒකේ 12. මෙතන මොකක්ද තියෙන්නේ? සායෝ. මිලදී ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ පාන් සේකේර සායෝ. පාන් සේකේ දැන් මෙතන භාණ්ඩ ගණන් කරන එක දැන් මේ වගේවත් කේ තමයි. හරි. ඒක පාන් ගිලි 3ක් මිලදී ගන්නවා. පාන් සේකේර සායෝ. හරි. මෙයාට ඉතින් ගොඩක් කියලා ගන්න දෙයක් නෑ ළමයි. ලේසි. මෙතන ඉස්සයෝ ඉන්නවා කියලා කියන්නේ එහෙනම් මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? 4යි. තරම්දල් නේමියෝනි ඉස්සයෝ. හරි. මිනිසුන් නේමියොන් එකයි නේ හන්තු සේ නේ 4යි. ඒතර මිනිසුන් 4 දෙනෙක් ඉන්නවා. හතර තියෙන ළමයි මාසය බොනවා කියලා කියනවා නේද? වතුරනේ. මුල් හංජන් මසෝයෝ. මුල් හංජන් මසෝයෝ. වතුර වීදුරුවක් බොනවා. මෙතන මසෝයන් තියෙන එහෙනම් වතුර වීදුරුවක් බොනවා. උන්න අභ්‍යාසය ලේසි එක. හරි ඒක ලියගන්න.
මේ මෙතන කියලා තියෙන ළමයි අපි දැන් ඉගෙන ගත්ත එක තමයි තියෙන්නේ. මේ පේනව නේද? කෝපි හනාජං. දැන් මං කිව්වේ මේ විදිහට අපි ගන්නෙ නැහැ කියලා. ගණනය කරනකොට ගන්න මොකද්ද? හන්. තේරුණානේ? මෙහෙම එන්නේ නැහැ. හොඳේ. කෝපි හනාජං. ඊළඟට කෝපි තුල්ජං නෑ. මොකක්ද දෙන්නේ? කෝපි තූජං. මෙන්න එන විදිය. මෙතන කෝපි සේජං, කෝපි නෙජ්ජං. සෙජ්ජං නෙජ්ජං. මෙහෙම එන්නේ නැහැ. මේ නේජං, සේජං, තූජං. මෙතන පංජං. මේ බිංදුව දාලා තියෙන මෙන්න මේ හරිය විදිය. හරි. මේ විදිහට තමයි අපි ගණනය කරන්න ඕන. මේ කපලා තියෙන්නේ මෙහෙම ගන්න එපා කියන්නේ. මම දැන් දීපු ටික. හරි. ඊළඟට යන් එන අපි මෙතන අභ්‍යාස ලොකු අභ්‍යාසයක් නෙමෙයි. මොන තව ඊළඟ දෙවෙනි ක්‍රමයක තියෙනවා ළමයි. ඒක බලමු අපි. හරි. ඔන්න හගෝ තියලා කියනවා. ව්‍යාකරණ දෙකේ තියෙනවා හගෝ. දැන් හගෝ ඔයාලා දන්නවා. මොකද හගෝ කියන්නේ? සමග සහ සමග. එතකොට හගෝ එක ළමයි නාම පද වලට එකතු කිරීමට භාවිතා කරනවා. නාම පද වලට එකතු වෙනවා. අපි දැන් නාම පදයක් ගමු. සහ සමග තේරුම. අපි ගමු නාම පදයක්. මොන ගමුකෝ? පප්. බත්. එතකොට පප් හගෝ. මේක ලොකුවට හිතන් දෙයක් නැහැ. පප් හගෝ කෝගි. ඒ කියන්නේ පප් කියන බත් මෙන්න හගෝ. මොනවද මේ කියන්නේ? බත් සහ අන්න හරි. කෝගි කියන්නේ මස්. හරිද? බත් සහ මස් නැත්තම් බත් සමග මස් කියලා ගන්නත් පුළුවන්. හරි. ඒ ඊළඟට චෙක් හගෝ යොම්පිල් පොත සහ පැන්සල. චෙක් හගෝ යොම්පිල් පොත සහ පැන්සල. නාම පදත් එක්ක එකතු වෙනවා. පාන් හගෝ උයු. දැන් මෙතන ගන්න පුළුවන් පාන් සමග කිරි ගන්නත් පුළුවන්. සහ සමගනේ. පාන් සමග කිරි නැත්තම් පාන් සහ කිරි. ලොකුවට හිතන් දෙයක් නැහැ. හරි. ඒතර හගෝ එක තමයි ඕක තියෙන ඔච්චර හගෝ තියෙන ළමයි. ඊළඟට තව පොඩි කොටසක් තියෙනවා මේ හගෝ එකේ. ලොකු දෙයක් නැහැ. මෙන්න මේක. හරි මේක ලියා ගන්නකො ඉස්සෙල්ලා. ඔය ටික ලියා ගන්නකො. හරි ඊළඟට ඔයාලට අහුවෙලා තියෙනව නේද මේ හගෝ එකට අමතරව මෙන්න මේක. වා නැත්තම් වා. මේව හම්බෙලා තියෙනව නේද? ඔය හිස්තැන් ප්‍රශ්නවලදී හරි ඡේද ප්‍රශ්නවලදී හරි මේ වා කියලා හම්බෙලා තියෙනවා. ඒතර මෙන්න මේකේ තේරුම ළමයි සහ කියන තේරුම. සහ. ඒතර මේ සහ කියන තේරුම මොකද්ද මේ දෙකක් තියෙන්නේ වා කියලා. කවුද දන්නේ? ගගන්ට අද සිග්නල් අඩුයි මේ කියන එක පැහැදිලිව ඇහෙන්නේ නැහැ. කැටි කැටි ඇහෙන්නේ. අද වහිනෝ ගොඩක් පැතිවලට ඒක ඇවුලනේ. ඔව් ඒක තමයි. ඔව් දැන් හගෝ කියන්නේ ළමයි සහ සමග කියන එකනේ. ඒතර වා කියන්නේ සහ කියන අර්ථය. හරි? සහ. එතකොට මේක මේ වා කියන දෙකක් තියෙන මොකටද දන්නවද? හල් ලකුරක් සහ දැන් හල් ලකුරකින් අවසන් වෙනවා අපි හිතමුකෝ මෙහෙම. යොම්පිල්. යොම්පිල් කියන්නේ පැන්සල. මෙන්න අවසන් වෙන්නේ මොකද්ද? අල්ලා යන්නේ. හල් ලකුරක් වෙනවා ළමයි අපි දාන්නේ වා. ඔන්න ඕක. මොකද්ද? යොම්පිල් වා. පැන්සල සහ හල් ලකුරක් නම් මොකක්ද දාන්නේ මේක? වා. ඊළඟ හල් ලකුරෙන් එන ඕන දෙයකට දාන්න පුළුවන්. පාන් වා. පාන් සහ කිරි. හරි? සහ කියන අර්ථය. ඒතර මේ අනිත් එක මොකද්ද? මේක. ඒකට ගමු අපි මෙහෙම. සාක්වා කියන මොනවද ළමයි? ඇපල්. හරිනේ.
හල් ලකුරක්ද සාක්වා කියනකොට නෑ. හල් ලකුර නැත්තම් මොකද එකතු කරන්නේ? වා. සාක්වා වා. ඇපල් සහ හල් ලකුර නැති ඕන දෙයකට මේ වා එකතු කරලා තියෙනවා. හරි. මේක දැනන් ඉන්න. හරිද? මේ ඕන වෙනවා ඉස්සරහට. වා කියන්නේ සහ එතකොට හල් ලකුරකින් අවසන් වෙනවා නම් නාම පදේ අපි එකතු කරන්නේ මෙන්න මේ වා එක. මෙන්න මේක. හල් ලකුරකින්. හරි. එතකොට ස්වරයකින් අවසන් වෙනවා ළමයි මෙන්න මේ වා එක. දැන් මේව ඉස්සරහට ඔයාලට පේපර්ස් කරද්දී හම්බ වෙනවා. හරිද? එතකොට දැනගන්න මේ වාතිය කියන්නේ එහෙනම් නාම පදේ ඉස්සරහට හල් ලකුරක් තියෙන්න ඕන. මේක තියෙනවා නම් නාම පදේ ස්වරයකින් තමයි අවසන් වෙලා තියෙන්නේ. මෙන්න සාක්වා වා. ඇපල් සහ. දැන් මෙතන ඕන එකක් දාන්න පුළුවන්. හරිද? පප්පා කිව්වොත් මෙන්න මේක ඉන්නවා. පප් කියනකොට හල් ලකුරන්නේ. පප් වා. හරි. උයු වා. කිරි සහ උයු වා. තේරුණා නේද? හරි. ඔන්න ඔච්චරයි ගැමේකට තියෙන ළමයි. දැන් මේව කියවන්න ඕනද ඔයාලා? මේ තියෙන මේවා මේ තියෙන ඒවා කියවලා මේ වචන හොයලා පාඩම් කරනවද නෑ? ඔය ටික දාගත්තා නම් ඇත්ත එක්සෑම් එකේ ඉන්නේ ඕවා තමයි. හරි ඔය ටික ලියාගන්න. සර් රන්නිරන් කියන්නේ මොකද්ද? රංගිරන්ද? රංගිරන් කියන්නේ සහ සමග තමයි. මම අර ඒක මෙතන දුන්නේ මේ පටලැවි කියලා. ඒකත් සහ සම කියන තේරුම තමයි තියෙන්නේ. හරි. මම ඒක පස්සේ දෙන්නම් ඔයාලට. මොකද දැන් ඔක්කොම මෙතන දුන්නොත් පටලැවෙනවා. හල් ලකුරකට මේක ඉන්නේ. මේ ටික දාගන්න. රන්නිරන් කියන එකේ තේරුම සහ සමග. හරිද? මේක ඉස්සරහට තියෙනවා මම ඒක දෙන්නම්. හරි. ලියාගත්ත නේද? අපි නම් බලමු. ගැමයකට අදාළව ඔන්න මෙතන තියෙනවා පොඩි අපිට වාක් වායක් තුනකුත් තියෙනවා. මෙන්න වා එකක් තියෙනවා දැන් ඉගෙන ගත්ත එක. බලමු වචන මෙතන තියෙන වාක්‍ය තුන ළමයි. මොන තියෙනවා? උයුහගෝ පන් සායු. උයුහගෝ. උයු කියනවා කිරි. උයුහගෝ කිරි සමග පාන් සායෝ මිලදී ගන්නවා. දැන් හගෝ එක සහ සමගනේ. කිරි සහ පාන් මිලදී ගන්න. එහෙම ගන්නත් පුළුවන්. හරිද? කිරි සහ පාන් මිලදී ගන්නවා. යොම්පිල් හගෝ චිව්ගේ ගා ඉස්සෙව. යොම්පිල් පැන්සලක් සහ චිව්ගේ ගා ඉස්සෙව. මකණයක් තියෙනවා. යොම්පිල් හගෝ චිව්ගේ ගා ඉස්සෙව. පැන්සලක් සහ මකණයක් තියෙනවා. තෝයෝ ඉරේ චිංගු හගෝ චුග්ගුරල් හෙස්සෙව. අන්න ළමයි. තෝයෝ ඉරේ සෙනසුරාදා නැත්නම් සෙනසුරාදට චිංගු හගෝ. දැන් මෙතන හගෝ කියන ගන්නේ කොහොමද? යාළුව සමග. චිංගු හගෝ යාළුව සමග චුග්ගු හෙස්සෙව ෆුට්බෝල් ගැහුවා. සෙනසුරාදට යාළුව සමග ෆුට්බෝල් ගැහුවා. හරි. ඊළඟට මෙන්න ළමයි දැන් අපි කතා කරපු එක. වා. හරි. එතකොට මෙන්න තියෙන එක්සැම්පල් එකට දාලා පන්වා උයු. අන්න. හල් ලකුරන දැන් මම කිව්වනේ හල් ලකුරන් මොකද්ද ළමයි? මේ වා එක. හරි. පාන් සහ කිරි. මෙන්න නාල්සිවා කේජොල්. කාලගුණය සහ කේජොල් ඍතු. මෙතන මොකද මේවා දාලා තියෙන්නේ? හල් ලකුරක් නැති හින්දා. දැන් ඉස්සරහට ඔයාලට හිතෙන ප්‍රශ්නවලදී මේක ගොඩක් වැදගත් වෙනවා ළමයි. මේවා පටලවාගෙන ඉන්න සමහර අය. ඒක අපේ ක්ලාස් එකේ නෙමෙයි ගොඩක් ඔය ගෲප් වල ඉන්න අය මේවා පටලවාගෙන. ඒතකොට එක්සෑම් එකට ගිහිල්ලා පටලැවෙනවා. හරි. ඒකින්ද හරියට ඒ ටික දාගන්න. පටලැවෙන්නේ නැහැ කාටවත්. හරි. මොන දැන් ග්‍රැමර් එක තියෙනවා ඊට පස්සේ ග්‍රැමර් එකට දාලා අභ්‍යාසයක් තියෙනවා. අපි බලමු අභ්‍යාසය. එතකොට අභ්‍යාස කරලා ළමයි ඊළඟට තියෙන අපිට මොකද්ද? දෙවෙනි සංවාදයට යන් අපි මේ අභ්‍යාසෙ ඉක්මනට කරලා. හරි. ඔන්න පළවෙනි එකේ තියෙනවා. කරිමල් පොගෝ පොගිවා කත්ති මුංජනල් වන්සොන් හසේ. පින්තූරය බලලා පොගිවා කත්ති. උදාහරණ සමග එකට මුංජනල් වන්සොන් හසේ කියන්නේ වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. උදාහරණ සමග එකට වාක්‍ය සම්පූර්ණ කරන්න. එතකොට මොකක්ද උදාහරණ තියෙන්නේ? මොනවද තියෙනවා? සාක්වා හගෝ කාජරල් මුගෝයෝ. සාක්වා ඇපල් සමග ක්වාජා බිස්කට් කනවා.
නැත්තම් ඇපල් සහ බිස්කට් කනවා. හරිද? ඒතර මේ හගෝ එක දාන්න තියෙන අපිට ඉගෙන ගත්ත ගැම එක. දැන් මෙතන මොකද්ද බලන්න. මෙතන තියෙනවා තමයි මෙන්න සික් තමක් තියෙනවා. ආපන ශාලාවක් තියෙනවා. ඊළඟට පෙයොන් යොන් එකක් තියෙනවා. පැය 24 වෙනසලා නැත්තම් පහසු වෙනසලා. ඒතර අපි බලමු හගෝ එක දාලා. එතන දාමු සික්තම්. සික්තම් හගෝ. ඔක තියෙන්නේ පෙයොන් යොන්. පෙයොන් යොමේ ආයු. මොන තියෙනවා? සික්තම් හගෝ පෙයොන් යොමේ කායෝ. සික්තම් ආපන ශාලාව. එතකොට ආපන ශාලාවට සහ පෙයොන් යොමේ පහසු වෙනසලට යනවා. දැන් මේ දෙකම එකට කරලා ගන්න තියෙන්නේ හගෝ දාලා. මෙතන මොනවද තියෙන්නේ? මෙන්න පීස් එකක් තියෙනවා ඊළඟට චිකින් තියෙනවා. ගා මසිස්සු රසවත් කියලා කියනවා. ඒතර මම මේකක් දෙන්නම් මේ දෙක ඔයාලා කරන්න ඕන හොඳේ. බලමු මේක. ඒතර මෙතන තියෙනවා පීජා පීසා පීජා හගෝ චිකින් චිකිනි මසිස්සු. හරි මොකද කියන්නේ? පීජා හගෝ පීජා කියන්නේ මෙන්න පීසා. පීජා හගෝ පීසා සමග නැත්නම් පීජා හගෝ පීජා සහ ඒ කියන්නේ පීසා සහ චිකන් මසිස්සු රසවත් කියලා කියනවා. පීසා සහ චිකන් රසවත්. දැක්කනේ මේ අපි දැන් ගම එක දාන තියෙන්නේ ලොකු දෙයක් නැහැ. හරි මේ දෙක ඔයාලා දාන්න ඕනේ මේ. කබන් තියෙනවා ඊළඟ උසාන කුඩයක් තියෙනවා. කබන් හගෝ කුඩ. එතන කබන් හගෝ උසාන ඉස්සෙයෝ. බෑග්යක් සහ කුඩයක් තියෙනවා මෙතන. ටීය කෙනෙක් ඉන්නවා ආච්චි කෙනෙක් ඉන්නවා කේසයෝ ඉන්නවා කියලා කියනවා. එතකොට පරාබෝජි හගෝ හල්මුනි කේසයෝ. අන්න එහෙම දාලා හදන්න ඕනේ. හරිනේ? මේ දෙක කරන්න. හරි. ඊළඟට බලමු අපි තව අභ්‍යාසයක් තියෙනවා ළමයි. මේක ගොඩක් අර මේ පොතේ යන්නේ ඒක තමයි තියෙන්නේ. අභ්‍යාස තියෙනවා අපිට ගොඩක් කරන්න. හරි. ඒතර ඒකත් බලමු අපි. මොන තියෙනවා? කරිමල් පොගෝ පොගිවා කත්ති මුංජනල් වංසොන් හසියෝ. කරිමල් පොගෝ පින්තූරේ බලලා පොගිවා කත්ති උදාහරණ සමග එකට මුංජනල් වංසොන් හසියෝ. වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. හරි. විනාඩියක් ඉන්න ළමයි. හරි බලමු අභ්‍යාසය. පින්තූරේ බලලා උදාහරණ සමගකට වාක්‍ය සම්පූර්ණ කරන්න. ඔන්න තියෙන පළවෙනි වාක්‍යේ කෝපි හංජන් හබෝ පාන් හංකේ චුසියෝ. කෝපි හංජන් කියන්නේ කෝපි කෝප්ප එකක් සමග පාන් හංකේ පාන් එකක් දෙන්න කියලා කියන්නේ. කෝපි කෝප්පයක් සමග පාන් එකක් දෙන්න. හරිනේ. එතකොට මෙතන තියෙන මොකද්ද මේ? බත් බෝල් 200ක් තියෙනවා. එතකොට කොංගි එකක්. බත් කොංගි එකක් තියෙනවා. ඊළඟට මෙතන තියෙන ළමයි උදොන් එකක් නේද අපි කලින් කරේ. ඔව් උදොන් එකක් තියෙනවා. ඒතර කොහොමද කියන්නේ? ඔන්න පළවෙනි වාක්‍ය බැලුවා. පප් පප් කියනවා බත්. පප් අංකොංගි අගෝ උදොන් උදොන් අංකර චුසේයෝ. හරි මෙතනින් දෙන්නම්කෝ. මොකද්ද කියන්නේ? පං හංකොංගි පප් හංකොංගි ඒ කියන්නේ බත් මෙන්න බෝල් 200 එකක් කියන්නේ බත් 200 එකක් සමග උදොන් මෙන්න මේවා උදොන් කියන කෑම. ඒතර උදොන් හංකරත් චුසියෝ. උදොන් 200 එකක් දෙන්න. ඒ කියන්නේ උදොන් 200ක් දෙන්න කියලා කියන්නේ. හරි. පළවෙනි වාක්‍යෙ තියෙන්නේ ඒක. හරි. ඒකෙත් මම මේකත් කරනවා. දෙවෙනි එක බලමු. මෙන්න දෙවෙනි එකේ තියෙනවා බීම තියෙනවා මෙතන වතුර තියෙනවා. එතකොට ගත්තා මොනවද? චූස. චූස කෝප කීයක් තියෙනවද?
한두세 තුනයි. එහෙනම් චූස තේජංහගෝ වතුර කෝප්ප කීයද ළමයි? දෙකයි. මුල් පූජා චූසයෝ මාරුනේ හරි. මෙන්න තියෙනවා. චූස සේජංහගෝ. චූස කියන්නේ මෙන්න මේ බීම. එතකොට චූස තේජං. බීම කෝප්ප තුනක් සමග මුල් තූජං චුසයෝ වතුර කෝප්ප දෙකක් මෙන්න චුසයෝ තියෙනවා දෙන්න. හරි. ඔන්න දැන් මේ දෙකේදී මේ විදිහට හදන්න. හරි. මේකේ තියෙන්නේ මොකද්ද? ලාමයන් තියෙනවා මෙන්න බීම තියෙනවා කෝලා කොකා කෝලා තියෙනවා. මෙතන තියෙන්නේ මොනවද? පොතක් තියෙනවා පැන්සල් දෙකක් තියෙනවා. දැන් මේ විදිහට ඒකක නාම සහ මෙතන තියෙන ප්‍රමාණය අනුව ළමයි වල් ලියන්න ඕන. මෙතන මොකද්ද කියන්නේ? එක පොතයි පෑන් දෙකයි. මෙතන ලාමයන් දෙකයි කෝලා බෝතල් එකයි. හරි. මේ විදිහට ගන්න මේ පේනවනේ. මෙතන චූස වීදුරු 3යි වතුර වීදුරු 2යි. මේකේ බත් එකයි උදොන් එකයි. තේරුණානේ? ඒ විදිහට මේ දෙක කරන්න 3 සහ 4 ඔයාලට ගෙදරදී. අපි එහෙනම් යමු ළමයි ඊළඟ කොටසට. ඔන්න තියෙනවා දෙවනි සංවාදය. මේකත් අපි මුලින්ම අහමු. හරිද? සංවාදෙ මුලින්ම අහමු. සංවාදය අහලා තේ හා ඊ එක තියෙන දෙවෙනි සංවාදය. ඒතකොට ට්‍රැක් කීයද? 70. ඔයාලා ට්‍රැක් ටික ඩවුන්ලෝඩ් කරගත්තද? හැමෝටම මම ගන්න කියලා කිව්වේ දා. ලින්ක් එකක් දාලා ඇති ගෲප් එකට. ඒ ඩවුන්ලෝඩ් කරන්න බැරි කෙනෙක් හෝ ලින්ක් එක නැති කෙනෙක් ඉන්නවා නම් මට ක්ලාස් එක ඉවරලා කියන්න. දැන් ගෲප් එකට දාලා තිබුණා. ගන්න බැරි වුණ කෙනෙක් හෝ ඉන්නවා නම් කියන්න. හරි. එතකොට 70 අපි බලමු. 어서 오세요. 뭐 드시겠어요? හරි. ඔන්න දැන් එහෙනම් අහන්න. මම පළවෙනි පාර දාන්නම්. දෙවෙනි පාර සාකච්ඡා කරමු. හරි. ඔන්න අහන්න. 어서 오세요. 뭐 드시겠어요? 커피 2잔 주세요. 빵 있어요? 아니요. 없어요. 케이크는 있어요. 그럼 커피 2잔하고 케이크 주세요. 네, 알겠습니다. හරි. එතකොට ඔන්න ළමයි සංවාදේ ඉන්නවා. චොන් මොන් ඉන්නවා. වෙන සහායකයා ඉන්නවා. ඊළඟට මින් අවුන් කියලා කෙනෙක් ඉන්නවා. හරි. එතන මේ දෙන්න අතර තමයි සංවාදේ යන්නේ. හරි. ඔන්න මුලින්ම චොන් මොන් කියනවා. 어서 오세요. 뭐 드시겠어요? ඔසෝ ඔසයෝ මෝචසිගෙස්සයෝ. ආදරයෙන් පිළිගන්නවා. මෝතසිගෙස්සයෝ මොනවද කන්නේ? එහෙනම් මෙයා අහන්නේ. හරි. ආදරයෙන් පිළිගන්නවා මොනවද කන්නේ? හොඳයි. එතකොට මින් ඉයුන් කියනවා. 커피 2잔 주세요. මින් ඉයුන් මෙන්න මෙයා එනවා. කෝපි තූජන් ජුසියෝ අන්න. කෝපි කෝප්ප දෙකක් දෙන්න. කෝපි තූජන් ජුසියෝ. කෝපි කෝප්ප දෙකක් දෙන්න. 빵 있어요? පාන් ඉස්සයෝ පාන් තියනවද කියලා අහනවා. කෝපි කෝප්ප දෙකක් දෙන්න. පාන් තියනවද? එතකොට මෙයා මොකද කියන්නේ? 아니요. 없어요. 케이크는 있어요. එයා කියනවා අනියෝ ඔප්සයෝ. එතකොට අනියෝ කියන්නේ ළමයි නැහැ. ඔප්සයෝ කියන්නේත් නැහැ. ඒ කියන්නේ නැහැ නැහැ. නැහැ කියන්නේ අර නැහැ කියන අර්ථයමයි. හරි අපි එකටම තමයි මේ කියන්නේ. අනියෝ ඔප්සයෝ. මොන හරි දෙයක් තියෙනවද එහෙම? නේ ඉස්සයෝ. මොන හරි දෙයක් නැත්තම් අනියෝ ඔප්සයෝ. අර එකටම යන්නේ ළමයි. වැඳි වචනේ වගේ. එතකොට නැහැ කියලා දෙපාරක් ගන්න එපා. නැහැ කියලා ගන්න. අනියෝ ඔප්සයෝ නැහැ. කේක් නම් ඉස්සයෝ ඔන්න. කේක් තියෙනවා. මෙයා අහන කෝපි කෝප්ප දෙකක් දෙන්න. පාන් තියනවද? අනි ඔප්සයෝ නැහැ. කේක් තියෙනවා. කේක් තියෙනවා. ඊළඟට මෙයා මොකද කියන්නේ? මින් අවුන් කියනවා. 그럼 커피 2잔하고 케이크 주세요. ඔන්න එයා කියනවා. කොරොම් එහෙමනම් කෝපි තූජන් හගෝ කේක චුසයෝ. අන්න ළමයි. එහෙමනම් කෝපි කෝප්ප දෙකක් මෙන්න හගෝ වැටිලා සමග. කෝපි කෝප්ප දෙකක් සමග කේක චුසයෝ කේක් දෙන්න. කෝපි කෝප්ප දෙකක් සමග කේක් දෙන්න කියලා කියනවා. ඊට පස්සේ මේ චොන්ගොන් කියනවා. 네, 알겠습니다.
නේ 알겠습니다. 종은 කියනවා ඔව් තේරුණා කියලා කියනවා. 네 알겠습니다. එකපාරක් ආයෙ අහන්න. මේ සංවාදය හොඳයි. 어서 오세요. 뭐 드시겠어요? 커피 2잔 주세요. 빵 있어요? 아니요. 없어요. 케이크는 있어요. 그럼 커피 2잔하고 케이크 주세요. 네, 알겠습니다. තේරුණාද 어서 මේ සංවාදය? හරි. ඔන්න දැන් මේ දෙන්නේ සංවාදේ තියෙන්නේ. අපි ඊළඟට බලමු. දැන් මේ සංවාදයට අදාළ ප්‍රශ්නයක් තියෙනවනේ. බලමු ප්‍රශ්න. ඔන්න තියෙනවා ළමයි. මින්මින් අවුන්සි ඔදියේ ඉස්සෝ. දැන් අපි කලින් කරා වගේම ප්‍රශ්න අහන්නේ. මේක එකම ටික වගේ දාන්නේ දැක්කනේ. මින්මින් අවුන්සි කොහෙද ඉන්නේ කියලා අහන්නේ. ලේසි ළමයි. සික්තමනේ දැන් කලින්ත් අපි මේක කරා. මේ වගේම ප්‍රශ්න දෙකක්. සික්තන්ගේ ඉස්සෝ. කොහෙට ගියාද කියන්නේ තියෙන්නේ. ඔදියේ කස්සය. කස්සයෝ කියලා අහන්නේ. ඉතින් සික්තන්ගේ කස්සයෝගවත් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන අපිට පේන දේනේ. ඉස්සයෝගවත් කමන්නේ නැත්නම් කස්සයෝගවත් කමන්නේ නැහැ ඉතින්. ප්‍රොබ්ලම්. හරි. දැන් මෙතන අහන්න ළමයි මින්මින් අවුන්සි ඔදියේ කස්සයෝ. මින්මින් අවුන්සි කොහෙද ගියේ? ඒතර සික්තන්ගේ ඉස්සයෝ ආපන ශාලාවේ ඉන්න නැත්නම් සික්තන්ගේ කස්සයෝ ආපන ශාලාවට ගියා. කොහෙද ගියේ කියලා හවම කස්සයෝ කියලා ගත්තක් කමන්නේ නැහැ. මෙහෙම එහෙම ගත්ත. පොඩ ලේසි නේද? සික්තන්ගේ කස්සයෝ ඔන්න. ආපන ශාලාවට ගියා. කොහෙද ගියේ කියලා නේ අහන්නේ. ඊළඟ මොකක්ද අහන්නේ? ඊළඟට අහනවා මින්මින් අවුන්සි මෝසල් චුමුන් එස්සයෝ. අන්න. මින්මින් අවුන් මහත්මයා මොනවද ඇනුම් කරේ? එයා මොනවද ළම ඇනුම් කරේ? කෝපි කෝප්ප දෙකකුයි කේකුයි යනවා. කෝපි කෝප්ප කෝපි දෙකයි. සූචනාකෝ ඔව්. කේක කේක නේව. අන්න හරි. සුපිරි. කෝපි කෝප්ප කෝපි දෙකයි ළමයි. සූචනාකෝ කේක තුමුන් නේව. අන්න හරි. කෝපි තූචං හවෝ ඒක. දැන් මෙතන අහන්නේ ළමයි මේ මින්මින් අවු මහත්මිය මොනවද ඇනුම් කරේ? මේ අතීතෙන් අහන්නේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? අතීතෙන්ම කියන්න ඕන. කෝපි දෝප්ප දෙකක් සමග කේක් ඇනුම් කරා. චුමුන් එස්සොයෝ. හරි. ඒතර මොනවද ඇනුම් කරේ? කෝපි කෝප්ප දෙකක් සමග කේක් ඇනුම් කරා. අය මෙයා ඇහුවනේ මේ පාන් තියනවද කියලා ඇහුවා. පාන් නැහැ. අනි ඔප්සියෝ. එහෙනම් මොනවද දැම්මේ? කේක් තමයි ඇනුම් කරේ. හරි. ඔන්න උත්තර දෙන්න. සෝරි මෙතන ජන් එක අනිත් එක දාගන්න. මම දැක්කේ නැහැ. බිඳුව නෙමෙයි අනිත් ජන් එක. මේක නයන්න. හරි නේද? හරි. එහෙනම් යන් අපි ඊළඟ කොටසට. ඔන්න ළමයි සංවාදයක් තියෙනවා. හරි. ඊළඟට තියෙන අපේ සංස්කෘතික කොටස. හරි මේ සංවාදي බලමු අපි. සංවාදයක් නෙමෙයි. සංවාදය හදන්න තමයි අපිට තියෙන්නේ. සංවාද කරලා බලන්න. හරි. එන්න තියෙනවා චේසිතේන් පෙවහන ලල්යොන් හයෝ තේහාහේ පොසයෝ. ඉදිරිපත් වෙලා තියෙන ප්‍රකාශ භාවිතා කරලා තේහාහේ පොසයෝ සංවාද කරලා බලන්න කියලා කියනවා. එතකොට ඔන්න මේක තියෙනවා මෙතන පාන් කියලා තියෙනවා. දෙකක් තියෙනවා උයු. කිරි ආයි පාන් දෙකයි කිරි තුනයි. ඒකෙන් තමයි මේ සංවාදය තියෙන්නේ. බලමු සංවාදය. ඔන්න කියනවා යා ඔසෝසයෝ මෝතසිගෙස්සයෝ සාදරයෙන් පිළිගන්නවා ඔසෝසයෝ මෝතසිගෙස්සයෝ මොනවද කන්නේ? එතන මෙයා මොකද කියන්නේ? ඊ පාන් තූගේ චුසයෝ උයු ඉස්සයෝ. ඊ පාන් කියන ළමයි ඊ කියන්නේ මේ කියන එක. මේ පාන් දෙකක් දෙන්න. ඊ පාන් තූගේ චුසයෝ. මෙතන මේ පාන් දෙකක් තියෙනවා. මේ පාන් දෙකක් දෙන්න. උයු ඉස්සයෝ කිරි තියනවද? උයු ඉස්සයෝ කිරි තියනවද? මෙයා මොකද කියන්නේ? නේ ඉස්සයෝ තියනවා. ඊළඟ මෙයා කියනවා කරොන් පාන් තූකේ හගෝ උයු සේජන් චුසයෝ.
එහෙනම් මෙයා කියනවා කරොම්. එහෙමනම් පාන් තූකේ හගු. පාන් දෙකක් සමග උයු සේජන් කිරි කෝප්ප 3ක් දෙන්නලු. මේ තියෙන ළමයි පාන් දෙකක් සමග උයු කියලා 3ක් තියෙනවා. එහෙමනම් පාන් තූකේ හගු. පාන් දෙකක් සමග උයු සේජන් චුසයෝ කිරි කෝප්ප දෙකක් දෙන්න. ඔන්න ඒකට ළමයි අපිට තියෙන ඊළඟට කේක් තියෙනවා, ජූස් තියෙනවා. ඒ විදිහට අපි හදු ගන්නවා. එතකොට මුල්ම කෙනා මොකද්ද කියන්නේ? ඔසෝසය. දැන් මේ ඔයාලා තනියෙන් කරන්න ඕන වැඩ හොඳයි. මම ඉස්සරහට දැන් මුල් පාඩම් ටිකේ මම මේ ඔක්කොම සියලුම දේවල් කරනවා. සාමාන්‍ය ළමයි පාඩම් 20ක් විතර කරයින් පස්සේ මේ ඔයාලට ප්‍රැක්ටිස් වෙලා තියෙනවා. හරි. මම තාම මේ මුලින්ද ඔයාලට සියලුම දේවල් කරන්නේ. හරි. එතකොට මේවා කරන් ගෙදරදී. මේ සංවාද කරලා බලන්න විතරයි මේවා ඉතින් මම නම් දන්නේ ක්ලාස් වල කරනවත් දන්නේ නැහැ නිකන් කියවගෙන යනවා ඇත්තේ. හරි. එතකොට මේවා අපි කරන්න ඕනේ මොකද? මේවා අපිට පේනවා එතකොට. හරි. අපිට දැක්ක ගමන් මතක් වෙනවා. සෝසිය සාදරයෙන් පිළිගන්න. ඊළඟ මොහොත සිගෙස්සයෝ මොනවද කන්නේ? සිගෙස්සයෝ මොනවද කන්නේ? මෙයා මොකද කියන්නේ? මේක නම් කියන ළමයි මේ පාන් දෙකක් දෙන්න කිරි තියනවාද? අපි මොකද කියන්නේ එහෙනම්? කේක් තියෙනවා ඔන්න. කේක් එකයි චූස කියලා තියෙනවා. එහෙනම් කේක් කේක් එකයි නේද මේ? කේක් එක එහෙනම් කේක් අන් කේ චුසේ. මොන කියන ළමයි? කේක් අන් කේ චුසයෝ. කේක් එකක් දෙන්න ඊළඟට චූස. චූස තියනවද? විවිස්සයෝ කියන කලින් ගියා එහෙනම් මෙතන අහන්න ඕන. චූස ඉස්සයෝ. චූස ඉස්සයෝ. චූස් තියනවද? මොකද කියන්නේ එතකොට? මෙයා කියනවා මේ ඉස්සයෝ. ඔව් තියනවා. මේ ඉස්සයෝ. ඊට ආයෙ අහන්න ළමයි. අනිත් කෙනා කියනවා කරොම් පාන් තූකේ හගෝ උයු සේජන් චූසයෝ. මෙතන මොකක්ද තියෙන්නේ? කරොම් කේක් හන් කේ හගෝ මෙන්න චූස දෙකක් තියෙනවා කියන්නේ. කරොම් එහෙමනම් කේක් හන් කේ හගෝ. කේක් හන් කේ හගෝ මොනවද තියෙන්නේ? චූස. චූස කෝප්ප දෙකක්. එහෙනම් කේක් හන් කේ හගෝ චූස චූජන්. එහෙනම් කෝප්ප දෙකක් නේ. චූජන් චූසයෝ. මොන සංවාද? හරි. මේ විදිහට හැදුවා. ඔසෝසයෝ සාදරයෙන් පිළිගන්නවා මොනවද කන්නේ? කේක් හන් කේ චූසයෝ. කේක් එකක් දෙන්න. චූස ඉස්සයෝ. චූස් තියනවද? මෙයා කියනවා නේ ඉස්සයෝ. ඔව් තියනවා. ඊට පස්සේ අනෙක් කෙනා කියනවා කරොම් කේක් හන් කේ හගෝ චූස චූජන් චූසයෝ. එහෙනම් එහෙමනම් කේක් එකක් සමග මෙන්න චූස චූජන්. ඒ කියන්නේ ජූස් මෙන්න මේ බීම කෝප්ප දෙකක් දෙන්න. ඔන්න මෙතන තියෙකින් හැදුවේ. හරි. හරි. මොකද ලියාගන්න. හරි. ලියාගත්ත නේද? හරි. ඊළඟට ළමයි අපිට තියෙන්නේ මෙතන තියෙන්නේ ප්‍රකාශනයක් තියෙන්නේ. මේකත් අපි බලමු. ඊළඟට අපි තියෙනවා අපිට සංස්කෘතිය කොටස. දැන් සංස්කෘතිය කොටස ළමයි මේකේ යම් කිසි කොටසක් තියෙනවා. දැන් අද කරපු ටික ඔයාලට ඇති. මොකද ඇති කියන්නේ මේ
අපිට පාඩම සම්පූර්ණ ඔලුවට දැම්මට වැඩක් නැහැ ළමයා. කරපු ටික ඔයාලට තේරෙනවා නම් ඉච්චරයි. හරිද? බලමු මෙතන තියෙන්නේ මොකද්ද කියලා. මසිද්ගේ තසයෝ රසට කන්න. රසවත්ව කන්න කියලා කියනවා. රසවත්ව කන්න නැත්නම් රසට කන්න කියලා කියනවා. චා සික්සා හම්නිදා සික්සා හප්සිදා මසිද්ගේ තසයෝ. මේ චා කියලා කියන්නේ අර අවධානය ගන්න. හරි අපි කියන්නේ චා සික්සා හප්සිදා ආහාර ගනිමු. මසිද්ගේ තසයෝ රසට කන්න. චා සික්සා හප්සිදා ආහාර ගනිමු රසට කන්න කියලා කියනවා. මෙයා කියනවා නේ පංජන්නින්දෝ මසිද්ගේ තසයෝ. නේ ඔව් පංජන්නින්දෝ සුපර්වයිසර් ද සුපර්වයිසර් මසිද්ගේ රසට කන්න කියලා කියනවා. එහෙනම් මේ සුපර්වයිසර් තමයි කියන්නේ. චා සික්සා හප්සිදා ආහාර ගනිමු රසට කන්න. ඒත් මෙයා කියනවා ඔව් පංජන්නින්තු රසට කන්න. හරි මේක ලොකු දෙයක් නෑ කරන්න. හරි. එතකොට ළමයි ඔන්න සංස්කෘතික කොටස තියෙනවා අපිට. සංස්කෘතික කොටස සහ ඊළඟ කොටස අපි කොහොමද දැන් ඊළඟ දින පන්ති දවසට අපි සම්පූර්ණයෙන්ම මේ පාඩම අවසන් කරනවා. හරි. ඒකට 9 වෙනි පාඩම ඉවරයි. ආයෙ යන්නේ අපි අලුත් පාඩම.